හොඳයි ආදරණීය දුවේ පුතේ සුබ දවසක් 20යි 27 A level chemistry online class එකත් එක්ක තමයි ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි 20යි 27 chemistry class එකේ පළවෙනි ඒකකයේ පරමාණුක ව්‍යුහය කියන ඒකකයේ යටතේ අපි වැදගත් උපකොටසක් ඉවර කරා. අපි දැන් දෙවෙනි උපකොටසේ ඉන්නේ. ඒ දෙවෙනි උපකොටසේ යටතේදී අපි පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය පිළිබඳව අධ්‍යයනය කරා. පරමාණුවේ කොහෙද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? පරණ රෙකෝඩින් බැලුවා නම් අලුතෙන් ආපු සම්බන්ධ වෙච්ච ළමෙක් නම් අපි කිව්වා දැන් ඕරෙල්ස් කාලේ කියන්නේ අපි පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පරමාණුවේ හිස් අවකාශය. 9 වසර ළමෙක්. දැන් 11 වසර ළමෙක් කියනවා සර් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන සර් ශක්ති මට්ටම්. නමුත් උසස් පෙළ මට්ටමේදී අපි ගන්නවා පරමාණුවක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලත් සුළු වශයෙන් වෙනස් වෙලා ඇති වෙනවා කියලා උපශක්ති මට්ටම්. අන්නේ උපශක්ති මට්ටම් වලත් උපශක්ති මට්ටම් ඇතුළේ තියෙනවා කිව්වා කාක්ෂික කියන ප්‍රදේශ. කාක්ෂික කියන ප්‍රදේශවල තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ කියලා අපි කියලා දුන්නා. එතකොට පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද? පරමාණු හිස් අවකාශයේ තියෙන ශක්ති මට්ටම් වල ඇතුළේ තියෙන උපශක්ති මට්ටම් ඇතුළේ තියෙන කාක්ෂිකවල. එතකොට අලුතෙන් සම්බන්ධ වෙන පුතාලා මේ ටික බලලා ඉන්න. අද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. බලන්න ගිය සතියේට කලින් සතිය අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකපාරට ලිව්වේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් පුතේ ඒ සඳහා වැදගත් වන නියම තුනක් කතා කරා. මොනවාද මේ වැදගත් නියම තුන? 1. අවුෆ්බාහු මූල ධර්මය. 2. පෞලිගේ බහිෂ්කාර නියමය. 3. පුන්ස් නියමය. අපි ඒවා ඉගෙන ගත්තා. ඉගෙනගෙන අපි ඉන්න අනතුරුව මූලද්‍රව්‍ය 10ක පොඩියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවා. අද ආදරණීය දුවේ පුතේ අපි එතනින් එහාට තමයි අද අපි මාතෘකාව වෙන්නේ. හරි. අද එනම් හැමෝම දාගන්න මාතෘකාව කාක්ෂිකවල ස්ථායීතාවය කියලා. දැන් රෙකෝඩින් බලලා නැති පුතාලා පුළුවන් අද දවසේ කරන එක පොඩි කොලයක වගේ කරන්න නැත්නම් ඉඩ නැහැ නේ නෝට් එකේ. අපි ලබන මාසේ ඔයගොල්ලන්ගේ ගෙවල් වලට එවනවා ටියුට් එකක්. ඒ තමයි පුතේ වර්ණාවලී දත්ත සහ ආවර්තිතාව ගැන. එතකොට මේ නිබන්ධනයේ ඔස්සේ අපි පළවෙනි එකකේ තියෙන වෙන චැප්ටර් එකක් කවර් කරනවා. අද මේ කරන ටික අපි ලියන පොතේ ලියලා කරන්න ඕන මොකද ඒ තරම් මේක අවශ්‍ය දෙයක්. අනිත් ඒවාත් අවශ්‍යයි. මොකද මේක පොඩ්ඩක් ලියලා කරන්න ඕන. දැන් දාගන්න දවසේ මාතෘකාව කාක්ෂිකවල ස්ථායීතාවය. කාක්ෂිකවල ස්ථායීතාවය. මට දාලා ඉවරයි කියන මාතෘකාව. දැන් මම නේද කාක්ෂිකවල ස්ථායීතාවය කියලා. ඉක්මනට දාන්න පුතා මාතෘකාව කාක්ෂිකවල ස්ථායීතාවය. හරි. very good. දරුවනේ කාක්ෂික තියෙනවා වර්ග 4ක්. S කාක්ෂික, P කාක්ෂික, D කාක්ෂික, F කාක්ෂික. ඔයා දැන් දාන්නකෝ මාතෘකාව කාක්ෂිකවල ස්ථායීතාවය අංක 1 දාන්න. අනු මාතෘකාවක් S කාක්ෂික. S කාක්ෂික කියලා දාන්න. මොන කාක්ෂිකද? S කාක්ෂික. ඔන්න මම අහනවා ප්‍රශ්න. දැන් මෙහෙමයි තියෙන්නේ. හැමදාම පන්ති ආවනම් හැමදාම පාඩම් කරා නම් රෙකෝඩින් බලලා ඉවර නම් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ආම රෙකෝඩින් බලලා නැත්තම් අන්න වැඩේ පොඩ්ඩක් අමාරුයි. තව කල් තියෙනවා ඉතින් බය වෙන්න එපා. කොහොමද රෙකෝඩින් බලන්න. ඔන්න මම අහන ප්‍රශ්න. මට කියන්න S කාක්ෂික තියෙන්නේ S උපශක්ති මට්ටම් වල. S උපශක්ති මට්ටමක් ඇතුලේ S කාක්ෂික කීයක් ඉන්නවද? එකයි. very good අප්සරා. ඔව් S කාක්ෂික එකක් ඉන්නවා. මම මේ මදිනේ පුතේ මේ X කාක්ෂිකය. වැඩි S කාක්ෂිකයක් හොඳට අහගන්න. මට දැන් ඔන්න ඊළඟ ප්‍රශ්න. මේ කාක්ෂිකයක් අපි සාමාන්‍ය අදින කොටුවක නේ පොදුවේ. මේ කාක්ෂිකයක් ඇතුලේ තමයි පුතේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. කාක්ෂිකයක උපරිම ලෙස ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්න. 2යි. very good. ඉතා හොඳයි. අප්සරා උත්තර දුන්නා. කාක්ෂිකයක උපරිම ලෙස ඉලෙක්ට්‍රෝන 2යි. S කාක්ෂිකවල ආයතනයේ දරුවනේ අපි දැන් කතා කරන්නේ ස්ථායීතාවය. ස්ටැබිලිටි එක. ස්ථායීතාවය. සාමාන්‍ය S කාක්ෂිකවල එක ඉලෙක්ට්‍රෝනයක් මෙතින් මේ මම මෙහෙම දාන එක ඉලෙක්ට්‍රෝනයක්. අපි පරණ රෙකෝඩින් ඔක්කොම මේ උගාලා තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක්. එක ඉලෙක්ට්‍රෝනයක් පිරෙනවට වඩා එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවට වඩා අපි කියනවා පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම මොනවා වෙනවද? ස්ථායීභාවය වැඩි. S කාක්ෂිකයක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම මොන භාවයේ වැඩිද පුතාලා? ස්ථායීතාවය. ස්ටැබිලිටි එක වැඩි.
ස්ථායීතාවය මම මෙහෙම ලියනවා යට ලියනවා ns1 මෙතන ලියනවා ns2 මොකක්ද සර් ලියුවේ ඕකේ n කියන්නේ ශක්ති මට්ටම n කියන්නේ ශක්ති මට්ටම මේ n කියන එකට අපිට 1 දාන්න පුළුවන් 2 3 4 5 ඕන අංකයක් දාන්න. ඒතර n කියන්නේ ශක්ති මට්ටම. s කියන්නේ කාක්ෂික. s කාක්ෂිකය. 1 කියන්නේ මොකක්ද සර්? 1 කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවා. එහෙනම් ns1 ට වඩා ns2 පිරීම මොන භාවයේ වැඩිද? කියන්න හයි මොන භාවයේ වැඩිද පුතාලා? ස්ථායීතාවය වැඩි. ස්ථායීතාවය වැඩි. එහෙනම් ළමයිනි මට කියන්න දෙන්න. මම දැන් අහන් හිටියනම්. S කාක්ෂිකවල එක් ඉලෙක්ට්‍රෝනයක් පිරීමද ස්ථායී ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීමද ස්ථායී? ඉලෙක්ට්‍රෝන දෙකක්. ආදරණීය දරුවනේ ඉලෙක්ට්‍රෝන දෙකක් දැන් මෙතන පිරීලානේ. කියන්නේ උන් යම් ප්‍රමාණයට ස්ථායී. ස්ථායී වුණාම පොඩි කේස් එකක් තියෙනවා. මොකද කේස් එක? ස්ථායී එකෙක් සාමාන්‍යයෙන් කැමති නෑ. මෙයා ඉන්නේ පොදුවේ හිතනකො ස්ථායී නම් එයා කැමති නෑ සාමාන්‍ය ඌ ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති නෑ. ඌ ස්ථායී. ඒ වගේ මේ අලුතෙන් ඉලෙක්ට්‍රෝන ගන්නත් කැමති නෑ. කවුරු හරි පුද්ගලෙක් කිසියම් මූලද්‍රව්‍යයක් එයා ස්ථායීභාවයෙන් හිටියොත් එයා ආස නෑ එයාගේ ස්ථායීභාවය නැති කරලා ඉලෙක්ට්‍රෝනෙ පිට කරන්න. නැත්තම් ඒ ස්ථායීභාවය නැති වෙන පරිදි තව එකෙක් ගන්න කැමති නෑ. පොදුවේ දැනගන්න S කාක්ෂිකවල එකක් පිරෙනවට වඩා දෙකක් පිරීම මොනවා වෙනවද? ස්ථායී වෙනවා. හරි. එහෙනම් මට පොඩ්ඩක් කියන්න පළවෙනි අනුමාත්‍රකාව S කාක්ෂික දැම්මද දරුවනේ? දැම්මද නැද්ද? දැම්ම නැත්නම් දාන්න දැම්ම නේද? දැම්ම නැත්නම් දාගන්න S කාක්ෂික කියලා. තනුවක් දාලා ලියන්න මෙහෙම. ඕනෑම S කාක්ෂිකයක එක් ඉලෙක්ට්‍රෝනයක් පිරීමට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම ස්ථායීභාවය වැඩි. ඕනෑම S කාක්ෂිකයක එක් ඉලෙක්ට්‍රෝනයක් පිරීමට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම ස්ථායීතාවය වැඩි. කියලා ලියන්න. ඕනෑම S කාක්ෂිකයක එක් ඉලෙක්ට්‍රෝනයක් පිරීමට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම ස්ථායීතාවය වැඩි. ඊට පස්සේ මේ නෝට් එක මේ බෝඩ් එකේ පේන එක ලියාගන්න ටක් ගන්න. සර් n කියන්නේ මොකක්ද සර්? ශක්ති මට්ටම. මෙයාට n කියන එකට 1 දාන්න පුළුවන්. 2 3 4ම දාන්න පුළුවන්. මේ ශක්ති මට්ටම. ඒතර එකක් පිරෙනවට වඩා දරුවනේ දෙකක් පිරීම පට්ට. ස්ථායීභාවය වැඩි. මොකක් ටක් දාලා දින්න ඉරක් ගහන ස්ථායීතාවය වැඩි. වෙලා නැහැ. වේගවත් වෙන්න. අද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා අපි 40 වෙනකම්. ඊට පස්සේ ගොඩක් අයට පොඩි කේස් වන කේස් එකක් ක්වොන්ටම් අංක උගන්වනවා පට්ට. ඒ නිසා වේගවත් වෙන්න ළම ඉක්මනට මට ඉවරයි කියලා දාන්න මැසේජ් එක. ඉක්මනට කියන්නේ ඉවරයි නේද? අලුතෙන් සම්බන්ධ වෙන පුතාලාට කියන්නේ මම දන්නේ නැති ළමයි ඉන්නවා නම් මම චමන් මදුවන්ත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිව්වසරක විශේෂවේදී ගෞරව උපාධියක් එක්ක අවුරුදු 4කට වැඩි කාලයක් රසායන විද්‍යාව අධ්‍යයනය කරපු විද්‍යාර්ථයෙක්. මගේ මේ යන්නේ 7 වෙනි බැච් එක. එතකොට මේ මම විශේෂයෙන්ම කෙමිස්ට්‍රි වල අර පේපර්ස් කිරීම සඳහා තමයි ටාගට් කරන්නේ. පේපර්ස්ම තමයි කරන්නේ. මොකද කෙමිස්ට්‍රි කියන එක තියරි කරගෙන මදි ළමයි පේපර්ස්ම කරන්න ඕනේ. කළා ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් අලුතෙන්ම සම්බන්ධ වෙන පුතාලට බය වෙන දෙයක් නැහැ. දැන් මේකේ අපේ ආයතනයේ විශේෂත්වය ඕන තරම් අන්ලිමිටඩ් වෙන්න අපි රෙකෝඩින් පහසුකම දෙනවනේ බලන්න. ඒ නිසා ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන්. ගොඩ ගහ ගන්න එපා රෙකෝඩින් බලලා ඉවර කරන්න. හරි. වෙලාව ඉවරයි. ඔන්න S කාක්ෂික දැන් දාන්න පුතේ අංක 2 P කාක්ෂික. S කාක්ෂික ඉවරයි දැන්. දැන් අංක 2 මොන කාක්ෂික? ඔව් P කාක්ෂික. අපි දැන් බලන්න යනවා P කාක්ෂික වල ස්ථායීතාවය කොහොමද වෙනස් වෙන්නේ? P කාක්ෂික. දාන්න මාතෘකාව අංක 2 P කාක්ෂික. හරි. දැන් මම අහනවා ප්‍රශ්නයක් දරුවන්ට. මට කියන්න. සර් P කාක්ෂික කොහෙද සර් තියෙන්නේ? ඔව් P උපශක්ති මට්ටමක ඇතුලේ තියෙන්නේ P කාක්ෂික. පරණ රෙකෝඩින් බලන්න අලුත් ළමයිට මේ කියන්නේ නැවත. හරි. මට කියන්න මම ප්‍රශ්නයක් අහනවා. P උපශක්ති මට්ටමක P කාක්ෂික කීයක් ඉන්නවද? කොච්චර කියන්න උත්තරේ? P උපශක්ති මට්ටමක 3ක් ඉන්නව නේද? P උපශක්ති මට්ටමක P කාක්ෂික 3ක්. නෑ S නම් S කාක්ෂික 1යි. P කාක්ෂික කීයක් ඉන්නවද? 3ක් ඉන්නවා. So P කාක්ෂික හැම 3ක් ඉන්න පුළුවන්.
හරි දරුවනේ p කාක්ෂික කීයක් ඉන්න පුළුවන්ද සර්? ඔව් 3ක් ඉන්න පුළුවන්. එහෙනම් මම අහනවා ප්‍රශ්නයක්. මේ කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන කීය ගන්න පිටට පුළුවන්ද උපරිමයෙන්ම? උපරිමයෙන්ම දෙකක් පුළුවන්. එහෙනම් p කාක්ෂික ඔක්කොගේම පිරුණොත් ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් පිරෙනවද? ඔය අනිත් අයට උත්තර දෙන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක් අහන්න. එක කාක්ෂික එක කොටුවක ඉලෙක්ට්‍රෝන දෙකක් නම් කොටු තුනම පිරෙද්දී ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයද? 6 6යි. ඔව් 6ක් පුළුවන්. අකවුන්ට් බලන්න අහන්න. ඕනම p කාක්ෂිකයක පුතේ එකක් පිරෙනවාට අපි කියන np1. එකක් පිරෙනවාට කියන np1. පුතේ එකක් පිරෙනවට වඩා දෙකක් පිරෙන එක පට්ට ස්ථායි. එකක් පිරෙනවට වඩා දෙකක් පිරීම මොනවා වෙනවද? ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීම ස්ථායි. දෙකක් පිරෙනවට වඩා කීයක් පිරීම ස්ථායි? කියන දරුවනේ. තුනක් පිරීම ස්ථායි. තුනක් පිරීම ස්ථායි. ඔන්න බලන්න මම තුනක් පුරවනවා. කොහොම තුනක් පුරවන්නද? මේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පුරවන විදියකුත් තියෙනවා. අපිට ආවට ගියාට එකපාරට දෙකක් මෙයාට දාන්න බෑ. පුරවන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙන ක්‍රමය ගැන හුන්ස් නීතියෙන් කියනවා. හුන්ස් නීතිය. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් හුන්ස් නියමයක ඉගෙන ගත්ත දෙයක්. නේ? මොකද හුන්ස් නියමය කිව්වේ? කිසියම් උපශක්ති මට්ටමක කාක්ෂික කිහිපයක් පවතින විට ඒවට ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන්නේ පළමුව ද්වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම වන පරිදි. පසුව තවත් ඉලෙක්ට්‍රෝන නැත්නම් ඒවා ආපසු සිට ප්‍රතිවිරුද්ධ අතර භ්‍රමණය වනසේ පුරවන්න. තේරෙන්නේ නැහැ නේද? රෙකෝඩින් එක බලන්න. ඔයා හැමදාම පන්ති අපු ළමෙක් නම් මේවා බය වෙන දෙයක් නැහැ. එන්න දැන් මෙහෙම දැන් තුන තියෙනවානේ. තුනකින් ඉලෙක්ට්‍රෝන තුන. ඉලෙක්ට්‍රෝන තුන දාන්න ඕනේ පුතේ එක ගන්න. ඉතින් මෙහෙම එක ගන්න දාන්න. 1යි 2යි 3යි අන්න දැක්කද? දැන් දෙකක් නම් පුතේ 2යි එන්නේ. එකක් නෑ 1යි. ඔන්න මම 3ක් දැම්මා. 3ක් දැම්මා. මේ අහන්න. හොඳට අහගෙන. කාක්ෂික වලට උපරිම ලෙස දැන් p කාක්ෂිකනේ. p කාක්ෂික වලට උපරිම ලෙස කීයක් පිරෙන්න පුළුවන් කිව්වද? දෙක ගන්න බැලුවොත්. උපරිම 6ක් පුළුවන්. දැන් මෙතන 6ක් නෑ. 6න් කීයද පිල්ල තියෙන්නේ? 6න් 3ක් නේ. 6න් 3ක් පිරුණාම පුතේ අපි එකට කියනවා එක තරමක් දුරට ස්ථායි. 6ම පිරුණොත් පට්ට ස්ථායි. නමුත් 6ම පිරෙලා නෑ භාගයයි පිරලා තියෙන්නේ. ඒ නිසා ඒක තරමක් දුරට ස්ථායි. අපි එකට කියනවා පුතේ විශේෂ ස්ථායිතාවය. අපි එකට කියනවා අර්ධ පිරීමක්. මොන පිරීමක්ද? කතා කරන්නේ අයියේ මෙහෙම තුනක් පිරෙනවාට කියන මොන පිරීමක්ද? කොහොමද අනිත් එක කටවල් නෑ. මොන පිරීමක් කියලාද පුතාලා කියන්නේ? අර්ධ පිරීම අර්ධ පිරීම. ඒ කියන්නේ දැන් 6ක් පිරෙන්න පුළුවන් උපරිමයෙන්ම. දැන් 6ක් එන්නේ මෙතන පිරෙන්න තියෙන 3යි. 6න් භාගෙ. අන්න භාගයක් පිරුණාම මේක අර්ධ පිරීමක්. ඒක තරමක් දුරට මොනවා වෙනවද ස්ථායි. ඒ නිසා දෙකට වඩා කීයක් පිරීම ස්ථායිද? 3ක් පිරීම ස්ථායි. 3ක් පිරෙනකොට අපි කියන මොන පිරීමක්ද? අර්ධ පිරීමකි. අර්ධ පිරීමකි. බලන්න බෝඩ් එක. අර්ධ පිරීමකි. අර්ධ පිරීමක් තරමක් දුරට මොනවා වෙනවද? තරමක් දුරට ස්ථායි. අර්ධ පිරීමක් දුවේ පුතේ තරමක් දුරට මොනවා වෙනවද? ස්ථායි. ඒකෙන් මෙම් තුනක් තිබ්බද යා පොඩ්ඩක් ස්ථායි. ඒ නිසා දැන් හිතන්න තව එකෙක් එනවා. මම තුනනේ හතරක් ආවොත් දැන් හතර කොහෙටද දාන්නේ? ඊළඟ ඉලෙක්ට්‍රෝන කොහෙද පිරීම සිදුවන්නේ? කො රෙකෝඩින් බලමු පුතාලා කියන්නේ. දැන් මට දැන් තුනක් දැන් පිල්ල ඉවරයි. තව ඉලෙක්ට්‍රෝනයක් දාන්න ඕන. කොහෙද මේ ඉලෙක්ට්‍රෝනේ දාන්නේ? කොහාටද බෙයිද කියන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ කොහොමද? ආය මුල ඉඳලා මොන පැත්තටද? මොන පැත්තටද? ප්‍රතිවිරුද්ධ පැත්ත. අන්න ඔහොමයි දාන්නේ. එහෙම දැම්මොත් තමයි 4 වෙන්නේ. ඊට පස්සේ 5ක් දැම්මොත් මෙහෙම. 6ක් දැම්මොත් ඔහොම. ඔහොමයි යන්නේ. මතකනේ අපි ඔය කියලා දීලා තියෙන්නේ. හරිද? දැන් අහගන්න. 3ක් පිරීම දරුවනේ තරමක් දුරට ස්ථායි කිව්වනේ. ඒ නිසා 4ක් පිරුණොත් ඒක ටිකක් අස්ථායි 3ක් පිරෙනවට වඩා. අර නැවත කියන්න සර්. කියන්නේ මෙහෙමයි නොකිය කියන්නේ. 3ක් පිරීම පුතේ ටිකක් යම් තාදුරකට ස්ථායි. මම කිව්වේ ස්ථායි එක ආයේ ඉලෙක්ට්‍රෝන ගන්න කැමතිත් නැහැ. තියෙන එක නැති කර ගන්න කැමතිත් නැහැ. පිට කරන්න කැමතිත් නැහැ. දැන් මෙතන 3ක් තියෙනවනේ. 3ක් තියෙනවනේ. ඒ නිසා තව එකෙක් ගත්තොත් np4 වෙනවනේ. np4 වෙනවනේ. ඌගේ ස්ථායිතාවය 3ට වඩා මොනවා වෙලාද? 3ට වඩා මොනවා වෙලාද කියන හයිය. අඩු වෙනවා. ඊට පස්සේ අපි තව එකක් ගන්න. np4 නම් මෙතන np5 නම් මෙතන. np5 ඊට වඩා මොනවා වෙනවද? np5 වැඩිම වෙන්නේ කීයද? np කීයව? np6 ආවොත් පුතේ සම්පූර්ණයෙන්ම වැඩි. np6 කියන්නේ කාක්ෂික ඔක්කොම පිළිලා. ඔක්කොම පිරෙනවාට කියනවා කියන්නේ ඔක්කොම 6 ගානේ පිරෙනවා. 6ක් පිරෙනවාට පුතේ අපි කියනවා මොන පිරීමක්ද? ඒකට කියනවා අර්ධ පිරීමක් නෙමෙයි මොන පිරීමක්ද? කොහොම කියන්නේ? පූර්ණ පිරීමක්. මොන පිරීමක්ද? පූර්ණ පිරීමක්.
පූර්ණ පිරීමක් ගත්තම අපි කියන පුතේ සාමාන්‍යයෙන් මොන වායු වින්‍යාසය අරන්? උච්ච වායු වින්‍යාසය අරන් නැත. උච්ච වායු වින්‍යාසය ගෙන ඇත. මොන වායු වින්‍යාසයද? උච්ච වායු වින්‍යාසය ගෙන ඇත ඉතා ස්ථායි. ඉතා ස්ථායි වේ. දැන් ඔයා කලින් සතිවල ආවෙ නැතුණාට කමක් නැහැ. රෙකෝඩින් බැලුවේ නැතුණාට කමක් නැහැ. දැන් මේ උගන්වන දේ හොඳට අවධානය යුක්තව ඉන්නවා නම් දැන් අද පාඩම ගොඩ දා ගන්න පුළුවන්. මට කියන්න. P කාක්ෂික වල උපරිමයෙන්ම කීයක් පිරිය හැකිද? දැන් කතා කරන්න ඕනේ උපරිම කීයක් පිරිය හැකිද? 6ක් සර්. 6ක්. මෙතන 6ක් නෙමෙයි පිළලා තියෙන්නේ. මෙතන කීයද පිළලා තියෙන්නේ? 3යි. 3ක් පිරුණම අපි ඒකට කියනවා මොන පිරීමක්ද? කො ළමයි කතා කරන්න ඕනේ. මොකක් මොන පිරීමක් කියලාද කියන්නේ සදනි සෙහන්දු? අර්ධ පිරීම. අර්ධ පිරීම. අර්ධ පිරීමක් තරමක් දුරට මොනවා වෙනවද? ඒක තරමක් දුරට ස්ථායි. තරමක් දුරට ස්ථායි. ඒ නිසා ඌ තව එකෙක් ගත්තොත් මොකද වෙන්නේ? NP4 වුණාම ඌ ටික චුට්ටක් අඩුයි ස්ථායි භාවය මූට වඩා. පූර්ණ පිරීමක් කියන්නේ සර්. කියන්නේ ඔක්කොම පිළිලා. නේ? මම පිළින විදිය. හොඳට බලාගන්න මේ ආපු නැති පුතාලට පිළිමි මම මේ කියන්නේ. ළමයි තාම ඔයගොල්ලෝ ඉන්නේ මුල. ඒ නිසා බය වෙන්න එපා. තප්පෝ කල් තියෙනවා. ඒ උනාට පුතේ හැම වැඩක්ම කරන්න මම තේරෙනවා දැන් මේ දවස්වල නේ ඕල් වල තාම ප්‍රැක්ටිකල් යනවනේ. හරි. නමුත් ප්‍රැක්ටිකල් ඉවර වෙනවනේ මේ 30 වෙනිදාන් පස්සේද පුතේ. ඊට පස්සේ එක දිගට වැඩේ අඳ ගන්න. රෙකෝඩින් ටික බලලා ඉවර කරන්න. තව කල් දාන්න එපා. ඒක ඉතාමත් හොඳ නෑ ඔයාලට. මොකද ඔයා නැවතුනාට අපි යනවා ඉස්සරහට. අපි නෙමෙයි අනිස්සන්නත් එහෙමයි. එතකොට වෙන්නේ ඔයාලට වැඩි පාඩම අල්ල ගන්න බැරි වෙනවා. අන්න යනවා ඊට පස්සේ ඔයා හිතනවා කියනවා අයියෝ මට කෙමිස්ට්‍රි බෑනේ අප්පා. මට මේ සබ්ජෙක්ට් බෑනේ කියලා ඔයා ඊට පස්සේ ස්ට්‍රීම් එකෙන් අයින් වෙන්න බලන්න. අපරාධි ජීවිතේට කරගන්න. ඒ නිසා හරියට මේ වැඩේ කරගමු. ඕන NP 6. 6ක් කොහමද දාන්නේ? 6ක් දාන්නේ මෙහෙම. එකපාර දෙක ගානේ දාන්නේ නැහැ. එක ගානේ දාන්නේ මේ 1යි 2යි 3යි ඊට පස්සේ ආය මුලේද අනිත් පැත්ත හරවන්න. 4යි 5යි 6යි. හරි දැන් ඕගොල්ලෝ P කාක්ෂික වල ස්ථායීතාවය කියලා දැම්මනේ එළියෙන් තරුවා. P කාක්ෂික වල ස්ථායීතාවයේ පහත පරිදි විචලනය වේ. P කාක්ෂික වල ස්ථායීතාවය පහත පරිදි විචලනය වේ. P කාක්ෂික වල ස්ථායීතාවය පහත පරිදි විචලනය වේ. මේ ටික ලියන්න ඔක්කොම ඇදලා. P කාක්ෂික වල ස්ථායීතාවය පහත පරිදි විචලනය වේ. එහෙනම් මම දැන් අහන ඕනේ S කාක්ෂික කොහොමද පුතේ ස්ථායි වෙන්නේ? S කාක්ෂික වල දෙකක් පිරීම ස්ථායි. එකක් පිරනවට වඩා. P කාක්ෂික වල එකක් පිරනවට වඩා දෙකක් පිරීම ස්ථායි. දෙකට වඩා තුනක් පිරීම ස්ථායි. ඒක අපි කියනවා තරම දුරට ස්ථායි ඒකට කියනවා අර්ධ පිරීම. හැබැයි ඒ නිසා හතරක් පිරුණොත් අර්ධ පිරීමට වඩා පොඩ්ඩක් අස්ථායි සර්. පහක් පිරීම ඊට වඩා වැඩි සර්. හයක් පිරීම පට්ටම් වැඩි. ඒක සර් පූර්ණ පිරීමක් උච්ච වායු වින්‍යාසයකින්. අන්න එහෙම පොඩි අයිඩියා එකක් තියෙනවා. එතකොට ඉක්මනට මේක ලියලා ඉවර කරන්න. ඉවර වෙච්ච ගමන් ඉවරයි කියන මට ටක් ගාලා. ඉවර වෙච්ච ගමන් කියනවා මොකක්ද? සර් ඉවරයි කියලා කියන්නේ. ඔව් සර්. අනුරාධපුර. මැක්ස්. බයෝලොජි. රාගම.
දැන් ආදරණීය දුවේ පුතේ p කාක්ෂික ඉවරයි. දැන් දාන්න මොන කාක්ෂිකද? කියන ඉක්මනට d කාක්ෂික. p කාක්ෂික වල අංක 3 දාන්න අනුමාත්‍රිකාව. d කාක්ෂික. මේකවත් වෙන්න මොන කාක්ෂිකද? ඔව් d කාක්ෂික. ඊළඟ මාතෘකාව d කාක්ෂික. අද මම අහන දේට උත්තර දෙන්න. මම අහන. දැන් ටක් ගාලා බලමු කවුද උත්තර දෙන්නේ. d උපශක්ති මට්ටමක d කාක්ෂික කීයක් තියෙනවද? p කාක්ෂික නම් 3යි තිබ්බේ. d කාක්ෂික කීයක් තියෙනවද? 5යි. very good ටා. d කාක්ෂික 5ක් තියෙනවනේ. d කාක්ෂික 5ක් තියෙනවද? එහෙනම් මෙහෙමයි යන්නේ d කාක්ෂික වල ස්ථායීතාවය. ඒක මේ ගොඩාක් ලියලා ඉන්න ඕනේ නැහැ. අපි නිකන් බලමු. d කාක්ෂික වල ස්ථායීතාවය වෙන්නේ මෙහෙම. හිතන්න එකක්වත් නැහැ කියලා. ඌ තමයි අඩුම ස්ථායීභාවය. එකක්වත් නැත්නම් ඌ තමයි අඩුම ස්ථායී. ඒ කියන්නේ මෙහෙම. nd බිඳුව. nd බිඳුව තමයි අඩුම ස්ථායී. ඌට වඩා ස්ථායී කවුද? nd5. පුතේ d කාක්ෂික මම ඇදලා පෙන්නන්න. d කාක්ෂික මම මෙහෙම ඇඳලා d කාක්ෂික කීයක් ඉන්නවා කිව්වද? 5ක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි. අන්න කොටු 5ක්. તો d කාක්ෂික වල එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැත්නම් උ තමයි අඩුම ස්ථායී. ඊට වඩා ස්ථායී කීයක් ආවොත්? අරම කිය 1යි 2යි 3යි මෙහෙම අර්ධ වශයෙන් මෙහෙම පිළිලා ගිය 5ක් පිළිනො ඒක මොන පිළීමක්ද? දැන් කියන්න ඕනේ. ඔක්කොම 10ක් පුළුවන්. 10න් එක ගානේ පිළිලා ගියොත් 5 nd5 උනේ ඒක අර්ධ පිළීමක්. ඒක තරමදුරට ස්ථායී. තේරෙනව නේද? ඒක මොන පිළීමක් කියලාද තමයි කියන්නේ? අර්ධ පිළීමකි. අයනද පූර්ණ ස්ථායී බව එන්නේ කොහොමද? පූර්ණ ස්ථායී. මේක තමයි පූර්ණ ස්ථායී වෙන්නේ nd කීයක් පිළිනොත්? nd 10 පිළිනොත්. තේරෙනවද අප්සරාට? අප්සරා. කො තේරුණාද නැද්ද? එතකොට සදිනී ඊට පස්සේ සෙහන්දු මොකද අත්වේ? තේනස් මෙහෙම පිළින්නේ යා. එක ගානේ දාංගිලි ඊට පස්සේ තමයි ප්‍රතිවිරුද්ධව දාන්නේ. එහෙනම් මේ මට කියන්නේ d කාක්ෂික වල කොහොමද පිළින්නේ? d කාක්ෂික වල උපරිම ලෙස පුළුවන්. මම ඔයා කියනවා කියන්නේ d කාක්ෂික තියෙනවා 5. එකකට දෙක ගානේ උපරිම පුළුවන් ඉලෙක්ට්‍රෝන 10ක් පිළින්නේ. හැබැයි 10ක් පිළින්න උනාට කොහොමද ඒක ස්ථායී වෙන්නේ? එකක්වත් පිළින්නේ නැත්නම් තමයි ස්ථායීභාවය අඩු. ඊට පස්සේ 5ක් පිළින එක තරමක් දුරට ස්ථායී උඩ කියන මොන පිළීමක්ද? අර්ධ පිළීම. 10න් පිළිනොත් එකට කියන මොන පිළීමක්ද? කො කියන්නේ? පූර්ණ පිළීම. එහෙනම් ලියන මාතෘකාව දාන්න d කාක්ෂික දැම්ම ලියන්න. d කාක්ෂික වල ස්ථායීතාවයේ පහත පරිදි වේ. d කාක්ෂික වල ස්ථායීතාවයේ පහත පරිදි වේ. ශනික ගහන්න මේක. d කාක්ෂික වල ස්ථායීතාවයේ පහත පරිදි වේ. ශනිකදී වේගවත් වේ. d කාක්ෂික වල ස්ථායීතාවයේ පහත පරිදි වේ. ඉක්මනට පෙන්න. කාල වෙලා නෑ ඉක්මනට. ඉවර වෙච්ච ගමන් මට මැසේජ් එකක් හරි නැත්තම් කියන්න ඉවරයි කියලා. හරි නේද? වේගවත් වෙන්න. හරි. එතකොට සදිනී හරිද සදිනී? එතකොට අප්සරා තාත්තෙමුකෝ. හරි සර්. හරි නේද? අප්සරා හරිද අප්සරා? ඔව්. හරි. දැන් මම ඊළඟ එක ලියන්නේ F කාක්ෂික. නමුත් ඒක තේරෙනවා. මම අහනවා F කාක්ෂික කීයක් හිටියද? මේකත් මේ වගේම F කාක්ෂික කීයක් හිටියද? F කාක්ෂික. කො කියන්නේ? 7ක්. D නේ 5ක්. F කාක්ෂික 7ක් හිටියා. එහෙනම් 7 යන්නේ කොහමද? මෙතන F දාන්න තියෙනවද? NF0, NF7, NF කීයද? 14. ඒ කියන්නේ 14ක්. 14ක් පිරුණොත් පූර්ණ. 14න් භාගයක් පිරුණොත් අර්ධ පිරීමක්. NF0 වුණොත් ඒක තමයි අඩුම ස්ථායීතාවය. ඒ මොන කාක්ෂිකද? F කාක්ෂික. ඔය ඇතියා. ඒ ඇති. දැන් දාන්න මාතෘකාව ලකුවට
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සවිස්තරාත්මකව ලිවීම. දාන මාතෘකාවක් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සවිස්තරාත්මකව ලිවීම. ලියන්න. හරි. දැන් මේ ළමයි මට ඇත්තටම සමා වෙන්න මේ ටයිම් එක පොඩ්ඩක් හරි අමාරු ටයිම් එකක් මේ අපි පන්ති කරන්නේ. මොකද මේ පැත්තට හැමදාම වහිනවා. අදත් වහිනවා. නමුත් වැස්සත් අද මම පන්තියේ කරනවා. හරිද ළමයි? මාව ඇහෙනවා නේද? අක්ෂරණ ඇහෙනවා නේද? අක්ෂර. සදිලිය ඇහෙනවා නේද? සදිලිය. මට පොඩ්ඩක් අද පන්ති ඉවර වෙලා ඕගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඕගොල්ලන්ට පුළුවන් දවසක්. අපි මේ දවස පොඩ්ඩක් චේන්ජ් කරගන්නවා ළමයි. මොකද මේ 4 ටයිම් එක කොහොමත් සෙට් නෑ. අපි මේක පොඩ්ඩක් දවස වෙනස් කරගන්න වෙනවා අපිට. මට පොඩ්ඩක් දවස දාන්න යන්න. හරි. දැන් මම මාතෘකාව ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලිවීම කියලා. ඒ අතට දාන්න චූටි අණු මාතෘකාවක් නැවත අවුස්බාහු මූල ධර්මය කියලා. මොකක්ද දාන්න? අවුස්බාහු මූල ධර්මය. අවුස්බාහු මූල ධර්මය. මොකද්ද සර්? ඒ කියලා ඔයා අහුවොත් දැන් අන්න රෙකෝඩින් බලන්න. අවුස්බාහු මූල ධර්මය කියලා දාන්න. අවුස්බාහු මූල ධර්මය කියලා දාලා මේ මීටරයක් ගන්න. හරි මේ බලන්න. ළමයි. අපි දැම්ම ලොකුට මාතෘකාවක් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලිවීම දැන් දාන්න අවුස්බාහු මූල ධර්මය. හොද්දට අවධානය යුක්ත වෙන්න. මේක අපි කලින් උගෙන්නුවා. නෑ දැන් නැවත ලිව්වා ආයෙ පොඩ්ඩක් මතක් කරගන්න. ළමයි පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියද්දී ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙලක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙලක් තියෙනවා. අනේ අණුපිළිවෙල තමයි අපි කියන්නේ මොන මූල ධර්මයේද? කියන්නේ අවුස්බාහු මූල ධර්මය. පැහැදිලිද සදිනිට? හරි. මට කියන්න අක්ෂරාට ඒක මතකද? ඒ ඕඩ් එක මතකද මේ කවුද අක්ෂරා? හරි. මතකයි. අන්න දැන් අනිත් පැයත් බලන්න. මුලින්ම ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ කාටද බලන්න. මාත් එක හයියෙන් කියන්නේ මුලින්ම ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ කාටද? 1s 1s කියන පාක්ෂික වලට කාටද දාන්නේ? හයියෙන් කෑ ගන්න 1s 1s පිරුණම් පස්සේ දාන්න ඕනේ කාටද? 2s 2s පිරුණම් පස්සේ දාන්න ඕනේ කාටද? 2p 2p පිරුණම් පස්සේ දාන්න ඕනේ කාටද? කිය 3s අපි බලන්න කරාදී තේරෙයි වාට 3s පිරුණම් පස්සේ දාන්න ඕනේ කාටද? 3p 3p පිරුණම් පස්සේ දාන්නේ 4s 4s පිරුණම් පස්සේ දාන්නේ 3d ඊට පස්සේ 4p 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 ඊට පස්සේ 5s ඊට පස්සේ 4d 4d ඊට පස්සේ 5p ඊට පස්සේ ලියන්න පුළුවන් තමයි ඉතින් නැති නිසා ඊට පස්සේ ලියන්න මේ ඊට පස්සේ කවුද 6s මට අවංකව කියන්න වා රෙකෝඩින් බැලුවා නම් මේක අපි කලින් කිව්වා දැන් මේක මතකද ඔයගොල්ලන්ට අප්සරාට මතකද සදිනෙට මතකද සෙහන්දු මතකද මේක ඒ කියන්නේ මම දැන් කිව්වා වගේ කියන්න පුළුවන් අප්සරා පුළුවන් නේ බැරි අය බය වෙන්න එපා දැන් මේක ලියන්න ටක් දාන්න මොකක්ද ඔය ලිව්වේ ඕක තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන අණු පිළිවෙලක් කියනවා අපිට හිතුමත් ඉලෙක්ට්‍රෝන පිරවන්න බෑ කියන්නේ ශක්තිය අවම අවස්ථාවේ සිට ක්‍රමෙන් ශක්තිය වැඩි වන අවස්ථාව දක්වා ඉලෙක්ට්‍රෝන පිරෙන අණු පිළිවෙලක් තියෙනවා කාක්ෂික වල නැත්නම් උපශක්ති මට්ටම් වල අන්නේ අණු පිළිවෙල ඉදිරිපත් කරේ අවුස්බාහු කියන විද්‍යාඥයා අවුස්බාහු මූල ධර්මයෙන් මෙන්න මේ අණු පිළිවෙල දැනගන්න ඕන අද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා එහෙනම් අණු පිළිවෙල මාත් එක්ක කියමු කියවයි 1s ලියන ගමන් කියන 1s දැන් ගෙදරදී දැන් හරි කියන්න 1s පිරුණා 2s 2p 3s 3p 4s 4s බලන්න 3p එකපාර 3d එන්නේ 3p පිරිච්ච ගමන් 4s 3p පිරුණාන් පස්සේ 4s 4s පිල්ලාය 3d ඊට පස්සේ 4p ඊට පස්සේ 5s 5s පිරුණාන් පස්සේ 4d ඊට පස්සේ 5p ඊට පස්සේ 6s ආය 6s පිරුණාන් පස්සේ කොහමද ලියන්නේ නැහැ 6s පිරුණාන් පස්සේ නෝ 4f
නෝම යනවා දිගට. දැන් ළමයි මම මේ පල්ලෙහාට ලියපු පුතේ ඉරමදි නිසා මට. ඔයාලට තව ඉස්සරහට ලියන්න පුළුවන්. ඕම ලියන් යන්න පුළුවන් සෑහෙන්න. අපිට එච්චර ඕනේ නැහැ. ඔය තමයි. ඔක් මේක ලියලා ඉවරනවා මට ඉවරයි කියන ටක් ගාලා. අනේ මේකවත් වෙන ළමයි ලියලා ඉවරද? නැද්ද? හරියට ලියන්න මේක මේ ඕඩ් එක ඔයා පොඩ්ඩ පාඩම් වෙන්න ඕනේ. පාඩම් වෙනවා. ඔටෝ පාඩම් වෙනවා. අපි මේක කරන්නේ පාඩම් කරනවා. දැන් තමයි පාඩම් කරන්නේ කොහමද? 1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s මේක අද නෙමෙයි උගන්වන්නේ. මේ අද නෙමෙයි මේක ඉගෙනුවේ. කලින් උගන්වලා දී. අද මේ පොඩ්ඩක් මතක් කරා. මට ලේලි ඉවර වෙච්ච ගමන් ඉවරයි කියන්නේ. අප්සරා ඉවරද? සාධනී ඉවරයි සර්. අත්සෙහන් දුතත්තේ ඉවරයි නේද? දැන් ඇත්තටම අපි එදා පේපර් එක සාකච්ඡා කරා. ඇත්තටම මම ඇප්‍රීෂিয়েට් කරනවා කවුද? අප්සරා පුතා. එයා හොඳයි විවරණයක් පවා ලියලා තිබ්බ වැරදිච්ච ඒවා. ඉතාමත් හොඳයි. අනිත් එක මට සමා වෙන්න ළමයි මම පොඩ්ඩක් අර චිකන් ගුන්යා කියන රෝගේ හැදිලා හිටියේ. මට පොඩ්ඩක් රෙකෝඩින් එක දාන්න බැරි වුණා. මම අද රාත්‍රියේ අනිවාර්යෙන් රෙකෝඩින් එක දානවා. අපි පේපර් එක ඩිස්කස් කරානේ. දැක්කද කවුද සදනී සහ සයන්ගේ පේපර් එක? MCQ පේපර් එක දැක්කද? ඔව් සර්. පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඔළුව පොඩ්ඩක් ට්‍රැක් වෙන වගේ සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ තාම පුරුදු නෑ නේ A-level වලට. කළා බලන්න ඔක්කොම A-level පාස් පේපර්ස් තියෙනවා. දැන් ඉදා පන්තිල සජීව සම්බන්ධුනේ අප්සරා. ඔතේ අප්සරා තාමත් උද කාරණාව ඊළඟ දවසේ යා ලස්සන රතු පෑනේ ඒ වැරදිච්ච පොයින්ට් වල විවරණ ලියන් ගියා. මම ওই වගේ දිගට පේපර්ස් කරනවා. අන්න ඒ වගේ පේපර්ස් කරාම ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. එයා වගේ විවරණ වගේ ලිව්වම ඉතාමත් හොඳයි. දැන් මේක ලිව්වනේ මම කියන්නේ මම මේ පොඩි උපදේශයක් දුන්නේ ඒක කරන්න ළමයි. දැන් අපේ ෆිසිකල් ක්ලාස් අපි කරනවා දෙහිවල වගේම රත්මලාන ආයතනවල ඒ ළමයිනුත් ඒ වගේ විවරණ පොත් හදලා වැඩ කරනවා. මුලින්දලා කට්ට කාගෙන වැඩේ කරන්න ඕනේ නැත්තම් මැදදී පොඩ්ඩක් අවුල් වෙනවා. මුලින්දීම වැඩේ චා කරගත්තොත් අපි මේක කරන්න බෑ. මොකද මේ සයන්ස් මැත්ස් නේ. මුලින්දලම වැඩේ කරගෙන යන්න ඕනේ. ඔයා හරියටම කරගෙන ගියොත් ඔයාට අනිවාර්යෙන්ම ඉංජිනේරු පීඨයට නැත්තම් වෛද්‍ය පීඨයට යන්න පුළුවන්. හරියටම කරන්න. මොකද නිකන් ඔය වෙනි කරන්න එපා. ඊට වඩා හොඳ වෙන ස්ට්‍රීම් එකක් කරන්න. හරි. දැන් මේක ලිව්වනේ. දැන් ඔයා ගහන්න ඕනේ වගුවා. කොහොමද වගුවා කොටස් දෙකයි. එක පැත්තක් එන පොඩියට ගන්න. අපි ලියනවා මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කියලා ලියන එක පැත්තක. උනාගෙන ඉන්න එක පැත්තක ලියන පුතේ මූලද්‍රව්‍ය. අනිත් තීරු ඉන්නව නේද? ඒක දිගටම ගන්න. ඒ කියන්නේ පොත තියෙනවා නම් CR පොත එක පැත්තක් මූලද්‍රව්‍ය අනිත් පැත්ත හැන දිගට ඕනේ. අනිත් පැත්ත ලියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එක පැත්තක් මූලද්‍රව්‍ය අනිත් පැත්ත මොකද්ද කියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. වගුව ගහන්න පොතේ පල්ලෙහාට මටක් ගන්න. පැන්සලෙන් ඔතේ පැන්සලෙන් ගන්න. පෑනෙන් ගහන්නේ නැහැ. පැන්සලෙන් ගන්න මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල ටක් ගාලා ඉක්මනට. ෂණික. මට පුළුවන් තරම් උදව් කරන්න ඕනේ. හරිද ළමයි? වගුව ගහලා ඉවර වෙච්ච ගමන් පුතේ ඉවරයි කියන්නේ. වගුව ගහලා ඉවර වෙච්ච ගමන් දරුවනේ මට ඉවරයි කියලා මැසේජ් එක දාන්න ඕනේ. මූලද්‍රව්‍ය අනිත් පැත්තේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉක්මන් කරමු මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. වගුව ගහන පල්ලෙහාට දිගට. හරි. මට අනිවාර්යෙන්ම අද පන්ති ඉවර වෙලා පොඩ්ඩක් අපි ලබන මාසේ ළමයි ටයිම් එක වෙනස් කරලා මට කියන්න සදනීට කවදා වගේ දවස්ද සදනී අවైలබල් තියෙන්නේ මේ විදිහට. ෆ්‍රී කවදද? අඟහරුවාදයි ඉරිදයි. very good. අඟහරුවාදා ඉරිදා ෆ්‍රී නේ. හරි. එතකොට අප්සරාට අඟහරුවාදා කොහොමද තත්ත්වය? පුළුවන් නේද? එතකොට සහන්දු තත්ත්වය මොකෝ? පුළුවන් සර්. ඒතර බොහෝ විට පුතේ අඟහරුවාදාට අපි ලබන මාසේ පන්තිය shift කරමු. ඒට හේතුව මොකද 4 කියන එක කොහොමත් මට කරන්න අමාරුයි. අනිත් එක ඕගොල්ලෝ ඉස්කෝලේ පටන් ගත්තාන් පස්සේ 4ටම එන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. දැන් අපි ගුරු නිවස ආයතනයේ ළමයි යම් පොඩි පොඩි සකින් කියන්නේ ලොකු ළමයි නේ ළමයි 15ක් වගේ. නමුත් අනිවාර්යෙන් දන්න දේ අපි දෙවෙනි එකකේ තුන්වෙනි එකකේ පටන් ගන්නදී ගොඩක් ඔය කොළඹ කලාපයේ ළමයි අපේ ඔන්ලයින් ක්ලාස් එකට ෆිසිකල් ක්ලාස් වලට එනවා. එතකොට අර ඒගොල්ලන්ට 4ටම එන එක පොඩ්ඩක් අමාරු වෙනවා. ඉස්කෝලේ ගිහලා එද්දි 4:00 5 වගේ වෙන නිසා. ඒස අපි පොඩ්ඩක් පන්තියේ උඩ හවසට ගන්නෙ. හවසට කියන්නේ 7:10. 7:10 දැම්ම පුළුවන්ද ඔයගොල්ලන්ට? මං අහන්නේ මේ ජූනි මාසෙ ඉඳලා අඟහරුවාදා. අප්සරා පුළුවන්. ඒතකොට සාදෙනි මොකද අප්ති? මට පොඩ්ඩක් බලලා කියනවද සාදෙනි? සාදෙනි සහන්දුයි. පුළුවන්. හරි.
සතිනේ පොඩක් බලලා කියන්න. තව අපේ ළමයි 10 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි කිනුත් අහන්න ඕනේ. හරි. දැන් වගුව ගැහුවා නේද? මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා ගැහුවද වගුව? කොහමද උදව් කරන්නේ? ගැහුවා නේද? ඔන්න දැන් මම ප්‍රශ්න අහනවා. හොඳයි. පුළුවන් නම් වැඩි දෙන්න මට උත්තර දෙන්න. මෙයා S නේ. S නේ. S කේ උපරිමම ඉලෙක්ට්‍රෝන කීයක් පිරෙනවද? හයියෙන් කියන්න. අයියෝ කොහොප්පා. S එකේ උපරිම ලෙස ඉලෙක්ට්‍රෝන කීයක් පුළුවන්ද? 2යි. උපරිම කීයද ඉලෙක්ට්‍රෝන? 2යි. ඇයි අපි කිව්වේ S කේ ඇතුලේ කාක්ෂික S කේ කාක්ෂික එකයිනේ. එක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන කීයක් පුළුවන්ද? 2ක් පුළුවන්. එහෙනම් S කේ ඉලෙක්ට්‍රෝන කීයද උපරිමම? 2යි. මේකේ උපරිමම කීයද? ඉලෙක්ට්‍රෝන. 2යි. 2යි S නේ 2යි. P ගේ උපරිමම කීයක් පුළුවන්ද? කොහොමද? P ගේ උපරිමම කීයක් පුළුවන්ද? 6ක් පුළුවන්. පුතේ S ගේ උපරිමම 2ක් පුළුවන්. අන්න දැන් වැඩේ ගම කන්නේ නැහැ. හරි. S ගේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාගේ උපරිම ඉලෙක්ට්‍රෝන කීය පුළුවන්ද? 2යි. මෙයාගේ උපරිම කීය පුළුවන්ද ඉලෙක්ට්‍රෝන? P නම් ඒ කොහොමද P ගේ 6ක් කියන්නේ? ඇයි පුතේ අපි කිව්වේ P ගේ ඇතුලේ කාක්ෂික 3ක් ඉන්නවනේ. එකක දෙක ගානේ පිරුණොත් කීය පුළුවන්ද P ගේ උපරිමෙන්ම? කතා කරන්න පුළුවන්. 6ක්. මම පන්ති පටන් ගන්න ඉතින් මෙයාගේ උපරිම කීය පුළුවන්ද? කියන්නේ 2යි. මොගේ අය 6යි. මොගේ අය 2යි. එහෙනම් මට දැන් කියන්න ඕන කෑ ගහලා කියන්න ඕනේ D ගේ උපරිම කීය පුළුවන්ද? 10. තේරෙනවනේ. එහෙනම් මම ෆයිනලි කියනවා. S ඕනම S එකකගේ උපරිමයෙන්ම 2ක් පුළුවන්. P එකකගේ උපරිමයෙන්ම 6ක්. D එකකගේ උපරිමයෙන්ම 10ක්. F අපිට එන්නේ නැහැ ලොකුවට F ආවොත් F ගේ උපරිමයෙන් කීය පුළුවන්ද? 14. 14. හරි. දැන් අපි ලස්සනට යන්න වැඩි. ලස්සන. ඔන්න බලන්න වැඩි යනවා. ඔන්න අපි දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යනවා කීයක් වෙනකන්ද? අද 40ක් ලියමු. හරිද? ලියන්න පුළුවන් 54 නෙමෙයි 60 ගානම වැඩක් නැහැ ඉතින්. එකම තියෙන්නේ. හරි ඔන්න බලන්න. පළවෙනි එක කවුද? කොල්ලෝ. පළවෙනි එක කවුද? හයිඩ්‍රජන්. නේ? ඔන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. දැන් මට කියන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන කීයද පුතේ තියෙන්නේ? එකයි එකයි. එහෙනම් එක දාන්න ඕනේ කාටද මුලින්ම? එක දාන්න ඕනේ කාටද? අපි මේ පෙර නෝඩ් එකක් තිබ්බනේ. එක දාන්න ඕනේ 1s ට. එහෙනම් 1s කියලා දාන්න 1s කවුද? මේ 1s s ගේ උපරිම කීයක් පුළුවන්ද ඉලෙක්ට්‍රෝන? 2ක් පුළුවන්. 2ක් පුළුවන් නිසා එකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ උඩින් දාන්න ඉලෙක්ට්‍රෝන. එහෙනම් කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? 1s1. හයිඩ්‍රජන් මොකද වින්‍යාසය හයියෙන් කතා කරන්න 1s1. එහෙනම් මම ලියන ඊට පස්සේ අංක 2. අංක 2 කවුද? රූල් අරින්න එපා ඊටමදි වෙයි. හීලියම්. එහෙනම් හීලියම්ගේ වින්‍යාසය මට වැටෙන්නම් කියලා. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙකම මට එකපාර මෙයාට දාන්න පුළුවන්ද බැයිද? කතා කරන්න. පුළුවන්ද බැයිද? පුළුවන්. අයියා අප්පා මේකේ උපරිම දෙකක් පුළුවන්. එහෙනම් මොකද වින්‍යාසය? 1s කො කතා කරන්න. 1s2. දැන් උදව් කරන්න. 3 ලිතියම්. එහෙනම් ලිතියම්ගේ වින්‍යාසය ඔන්න බලන්න මම මෙහෙම ලියනවා. මම මේක බලන්න මම මේ ලියන එක හරිද වැරදිද? 1s එන ගොනා වගේ ලියනවා 1s3 හරිද නැද්ද? හරිද මේක ලිව්වා වැරදිද? සෝ තේරෙන්නේ නැහැ. මේ බලන්නකො s කි උපරිම කීයද පුළුවන්? 2යි නේ තුනක් දාන්න බෑ එහෙනම් දෙකක් දාන්න. දෙකක් දාලා ඉතින් ඉලෙක්ට්‍රෝන ඊළඟට බලන්න. එහෙනම් 1s2 ඊළඟ එක කවුද එන? කො කියන්නේ වින්‍යාසය? 2s1 1s2 2s1 සදෙනි පැහැදිලි සදෙනි අප්සරා පැහැදිලිද? තේරුණාද නැද්ද අප්සරාට? මේ බලන්න අප්සරා 1s නේ s නම් උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් පුළුවන්ද අප්සරාට? 2ක්. දැන් මූගේ කීයක් ඉන්නවද? 3ක්. 3ක් ඉදිරියට දෙකක් මූට ඉස්සලා දාන්න. දැන් මම මේ උඩින් ඉලෙක්ට්‍රෝන 1s2 හරි තව එකක් ඉතුරුනේ. ඒක මේකට යවන්න. එහෙනම් මොකද? 2s1 ඉතුරු එක සර් ඊළඟ එකෙන් අරගෙන ඒකට දානවා. ඔව්. තේරෙනවද? තුනක් තිබ්බා තුනෙන් දෙකක් මෙයාට ගියා. මොකද තුනම දාන්න බෑ. දෙකක් මෙයාට ඉතින් දෙකම එහා පැත්තකට දාන්න. එහා පැත්තට. ඔන්න දැන් මට කියන්නේ ඊළඟින්. අම්මට දැන් කියනවා ඕගොල්ලෝ කියන්න ඕනේ අප්පා මේ වැඩක් නෑ බෙරලියම්. බෙරලියම් කොහොමද දාන්නේ? මුලින් කීයක් දාන්නද? 1s2 ඊට පස්සේ 2s කීයද? 2s කීයද? හයියෙන් 2s2 ආයෙත් කියන්නේ පහ බෝරෝන් ඔන්න දැන් බලන්න බලමු ගියේද කියලා. අන්න දැන් වැඩි කන්න බෑ හොදි 1s2 මම මෙහෙම ලිව්වොත් හරිද 2s දැන් මම දෙකක් දැම්මනේ පහින් 2s3 කියලා ලියනවා හරිද වැරදිද? හැමෝම ඉන්නවනේ අපෝ වැරදි නිසා බොරු කියන්නේ එපා. වැරදි එහෙනම් කීයක් දාන්න ඕන?
කීයද 1s2 කියන්නේ 2s2 තව එකක් ඉතුරුයි නේද එහෙනම් ඉතිරි එක කොහෙද දාවන්නේ 2p1 2p1 දැන් වෙලා තින්නේ ඔයගොල්ලෝ රෙකෝඩින් තාම බලලා නැහැ මේ මගුලත් ඉගෙනුවා කලින් රෙකෝඩින් බලන්න ඕනේ ඕකත් මම රෙකෝඩින් කලින් ඉගෙනුවානේ ඒ කියන්නේ රෙකෝඩින් බලන්න කියන්නේ ඒකයි හරි දැන් ඔය වගේ දැන් ලියන්න ඔය අපි කීයද ලිවි පහක් ලිව්වනේ ඔය පහ ලියන්න ඉක්මනට පුතේ අනේ වේගවත් වෙන පුතා පහ ලියන්න පහ ලිව්වන් පස්සේ ඔන්න මම දෙනවා වැඩ පහකට එක ලිව්වනේ බය වෙන්න එපා හරිද 6 කාබන් නයිට්‍රජන් 7 ලියන්න ඕන ඔයගොල්ලෝ 8 ඔක්සිජන් 9 ෆ්ලෝරින් 10 නියෝන් 10 කවුද නියෝන් ඔතනට එකක් ලියන් යන්න ටටක් ගාලා ලියන්න මෙන්න මේ උඩ ඕඩ් එක පේනවනේ ඔයාලට ඕඩ් එක බලන්න ලියන්න මට ලියලා ඉවරම ඉවරයි කියන්න ඕනේ ආ ළමයිනේ වේගවත් වෙන්න ඉක්මන් කරන්න හයිඩ්‍රජන් 1s1 හීලියම් 1s2 1s2 2s1 1s2 2s2 1s2 2s2 2p1 කාබන් ලිව්වද මේ කාබන් ලිව්වද නැද්ද ලිව්වා සර්. ලියපු අයනේ බය අයියෝ ලේසි මේ මොනවාද අප්පා මේවා මේ දෙයක් නෑ මේක හරිද එහෙනම් මට කාබන් කියන්නේ ඕගොල්ලෝ පොඩ හයියෙන් කියන කාබන් වින්‍යාසය 1s2 2s2 2p කීයද 2p ඔය දැන් p ගේ උඩින්ම 6ක් වෙනකම් පුළුවන් නේ පුළුවන් වෙන නයිට්‍රජන් එක කවුද නයිට්‍රජන් මම ලියන්නේ 2p 3 move 2p 4 මෙයා 2p 5 2p කවුද 6 අර මේ ඔක්කොම ලියන් යන්න ඕනේ 1s2 2s2 කොහොමම ලියන් යන්න පුළුවන් ද බැයිද ලියන්න පුළුවන් ද බැයිද ලියන්න කො කතා කරන්න ඕනේ පුළුවන් දෙයක් නැහැ එහෙනම් දැම්මට කියන්න ඕනේ නියෝන් එකක් ලිව්වා හොදේ මම මේක මකරවගේ වෙලා නැහැ අමයි මේ අල්ලලා ඉන්නේ මේ හොදේ දැන් ඒක කරන්නේ අයියෝ ලේසි මෙයා මොනවාද දෙයක් නැහැ එහෙනම් මං අහනවා ඕන දැන් එහෙනම් මට දැන් තනියෙන් සෝඩියම් ලියන්න වැටෙන්න තනියෙන් සෝඩියම් ලියන්න සෝඩියම් 11 හොදේ දන්නවනේ ආවර්තිතාවක පාලන්නේ අඩුම ගානේ 20ක් වෙනකම් වද අපුතාල තනියෙන් සෝඩියම් ලියන්න ලියලා ඉවර වෙලා ඔන්න ඔයාලට පුළුවන් ශබ්ද නගා කියන්න හෑන්ඩ් රේස් කරන්න ඉස්සෙල්ලා ලියලා ඉවරුනාම එතකොට පුළුවන් කෙලිම කියන්න සෝඩියම් ලිව්වනම් කියන්න බලන්න සෝඩියම් 11 නේ බලමු සෝඩියම් කීයද කියලා හයියෙන් කාටද කියන්න පුළුවන් සෝඩියම් මේ පන්ති විතර මෙහෙම එකින් එක කියන්නේ ළමයි වෙන පන්ති වල ගිහලා බලන්න එකපාර ඔක්කොම ටික ලියන් යනවා හරි කාටද සෝඩියම් බෙයිද කියන්නේ සෝඩියම් කොහොම සෝඩියම් පුරවන්නේ ඉස්සෙල්ලා 1s කී කීයද 2යි ඊට පස්සේ 2s 2යි ඊට පස්සේ 2p ටික ලියමු කීයද දාන්න 6යි මේ ඔක්කොම බැලුවොත් කීයක් පිළිපිල්ලද තාම 10යි නේද 11ක් වෙන තව එකක් ඕනේ නේද එහෙනම් ඒක දාන්න කොහෙද ළමයි 3s1 කවුද සෙහන්දු තේරෙනවද සෙහන්දු ලිව්වා සර්. ලිව්වා එතකොට සඳනි මොකද අත්තේ ලිව්වා සර්. එහෙනම් මැග්නීසියම් මට කියනවා ඔය ගැම්මටම ටක් ගාලා කියන මැග්නීසියම් 12යි කියන්නේ ටක් ගාලා කියන මැග්නීසියම් ඔය වගේම ලියන්න මෙතන කීය දෙන්නේ 3s2 නේද ඔව්ද නැද්ද ඔව්නේ එයි ළමයෝ 3s කිව්වම දෙක බලන්න 3s2 ඒකට පිටිපස්සේ මම කියන්නේ ඇලුමිනියම් 13 ඇලුමිනියම් ලියන්න ටක් ගාලා ඇලුමිනියම් ලියන්න ඉක්මනට ඇලුමිනියම් කොහොමද එන්නේ පුතාලා 1s2 2s2 2p6 3s2 ගෙන් පස්සේ කවුද 3p1 නේද පුළුවන් හොදි බැරි නෑ කාටද බැරි නම් ආයෙ කියන්න සපොඩ් ආයෙ කියලා දෙන්න කියලා ඕන තරම් කියලා දෙනවා සිලිකන් 15 ෆොස්ෆරස් ඊට පස්සේ 16 සල්ෆර් 17
ක්ලෝරීන්. ඔම කරන් යන ළමයි. ධාතු ක්ලෝරීන්. ඔය මම ලියන්න ඕනේ නැහැ. තේරෙනවද? ධාතු ක්ලෝරීන් 18 කවුද? ආගල්. ඔතන ලියන්න ගන්න. ඔස් 19 පොටෑසියම්. 20 කැල්සියම්. 20 වෙනකන් ලියන්න. ඊට පස්සේ අපි බලමු ලියපේවා හරියද කියලා. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අද ලියපු නෝට් එක කොලේක හරි ලියන්න නැතිනේ. ළමයි මට එවන්න. මම බලනවා මේව ලිව්වා හරියද කියලා. 20 වෙනකන් ලියලා ඉවරවම පස්සේ මට ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න නැත්නම් කියන්න බලන්න. ඉවරයි කියලා. Yes, sir. තේරුණා සර්. ලියලා ඉවරයි. Ibarai. කියන් යන බලන්න මේව ලේසි ඒමනේ පුතේ. මැග්නීසියම් වින්‍යාසය හයියෙන් කියන් යන මැග්නීසියම් ලියවන ඇලුමිනියම් ලියන ඇලුමිනියම් වල වින්‍යාසය හැමෝම කියන ටක් ගන්න. දැන් කියන්නේ. මං කියන්න බලන්න හරිද කියලා. මැග්නීසියම් 1s2 2s2 sorry ඇලුමිනියම් හරි 1s2 2s2 2p6 3s2 3p1 3p1 එහෙනම් මෙයාගේ 3p 3p1 නේ 3p2 3p3 3p4 3p5 3p6 මෙතන යනවා 3p6 ආවද ආගන් වෙනකන් 3p6 ආවද ඔව්ද නැද්ද Oh, sir. Oh, sir. අයන දැම්මට කියන්න ඕන 3p6 පිළිබඳව තව එකයි එන්නේ ඒ එක එන්න ඕනේ කොහෙද 3p6 කො කතා කරන්නේ 3p න් පස්සේ කවුද එන්නේ හයියෙන් Force. 4s1 සර් 3p හරිනේ 4s1 ඊට පස්සේ කවුද 4s1 ඊට පස්සේ Oh, OS දැන් හරි මම දැන් කින් දේ දැන් ඔක ලිව්වනේ ඔයා වෙන පෑනකට මොකක් හරි අරන් හීලියම් ලිව්වේ අංක දෙක හීලියම් යටින් ඉරක් ගහලා වෙන් කරන හීලියම් යටින් හීලියම් යටින් ඉරක් ගහන ටක් ගාලා හරි ගැව්වාස මේකෙන් හීලියම් යටින් ඉරක් ගැව්වා ඊට පස්සේ නියොන් එන්නේ නියොන් යටින් ඉරක් ගහන හරිද Right. ඊට පස්සේ ආගන් යටින් උඩ ඉරක් ගහන ඔය මේ හරිනේ අන්න දැන් අහන්න දැන් මම ළමයි මම දැන් මේක මකනවා මේක මම මකනවා හොදේ කමක් නැහැ නේ මකුවට මේක මතකද ඔයාලා ලියාගත්ත නේද පුතාලා මේක ලියාගත්ත නේද ඔය මේක ලියාගත්ත අනිත් පුතාලා ලියාගත්ත නේද සදනී අසයන්ද ඔව් සර්. ඔව් ලියාගත්තනේ ඒ ලියාගත්ත නිසා ඔන්න මම මකනවා මේක ඕනේ හොදේ දැන් හොද්දට සීන් එකකින් හරිද දැන් මුකුත් ලියන්නේ නැහැ දැන් මාත් එක තමයි ලියන්නේ හොදේ දැන් මමත් එක්ක ඔක්කොම ටික ලියනවා එතකොට දැන් ලියන්න කරන්න එපා. දැන් අපි බලමු 21 ලියන විදිය. බලන්න පුතේ හොදේ. ඉතාමත් වැදගත් මම මේ කියන දේවල් මේව අල්ලා ගන්න නැත්නම් වරක් ගන්නවා ඕගොල්ලෝ. පොතට බලාගෙන 21 ඉඳන් ලියන්න යන්නේ අපි හරි. අපි 21 ඉඳන් ඔක්කොම මම ලියනවා. ඔන්න බලන්න ලියන විදිය. 21 ඉඳන් අපි ලියනවා. හරි. විසරා ලේසින්. ඔන්න 21 පාඩම් කරගන්න මේව ඉගෙනනවා. හොදේ. මේව කවුද ඉගෙනන්නේ? ඇයි අපි කෙමිස්ට්‍රි පටන් ගන්නදී මේව ඉගෙනන්නේ. 21 තමයි පුතේ ස්ට්‍රැන්ඩියම්
බලන්න බෝඩ් එක 21 ස්කැන්ඩියම් එහෙනම් ස්කැන්ඩියම් පිරෙන්නේ කොහොමද මම ලියන්නේ 1s2 2s2 බලන්න බෝඩ් එක 2p6 3s2 3p6 බලන්න මෙතන නම් කීයද 3p6 ගණන් ආව ගණන් කරලා මෙතන නම් ආව කීයද ඉක්මනට කියන උත්තරේ මෙතන නම් කීයද ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18 18යි තව කීයද මදි 21 වෙන්න නම් 21 වෙන තව කීයද මදි කීයද මදි 3යි එහෙනම් 3p එකෙන් පස්සේ පිරෙන්නේ කවුද 3p එකෙන් පස්සේ මම චුට්ටක් ඈඩ් කරා අපි පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා කවුද පොඩ්ඩක් ඈඩ් කරලා ලියනකොට 4s2 කියලා ඔන්න මම චුට්ටක් ඇයිස ඈඩ් කරන්නේ බලන්න ඈඩ් කරලා 4s2 කියලා ලියුවා එතකොට දැන් ඔක්කොම කීයක් පිළිගන්නද 20ක් නේද 3p එකෙන් පස්සේ 4s ඊට පස්සේ කවුද පිරෙන්නේ 4s පුරෝලයි මෙයාට යන්නේ හොඳයි 4s පුරෝලා ලියන්නේ දැන් 4s එකෙන් පස්සේ කවුද පිරෙන්නේ දැන් කියන්නේ 3d නේද ලියනවා 3d1 නේ 3d1 ඔයාට එක්ක මෙහෙම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරි මම බලන්න කරපු විදිය 3p6 ලියලා චුට්ටක් ඈඩ් කරලා 4s2 දාලා මේ ස්පේස් එක 3d ලියුවා දැන් මම ඈඩ් කරලා ලියු සීන් එක පැහැදිලිද නැත්තම් වැඩ පුළුවන් ඈඩ් කරන්න ඕනේ නෑ 3p6 4s2 ලියනවනේ ලියන කීයද කියමු 3d1 තේරෙනවද නැද්ද අහන්න හිටියේ ලියන්න පුළුවන් ක්‍රම කීයද ක්‍රම දෙකම හරි ඔයාට උන්න පුළුවන් 3p6 පොඩ්ඩක් ඈඩ් කරලා 4s2 ලියලා 3d දාන්න පුළුවන් හැබැයි එහෙම ලියන්ති 4s පුරවල තමයි 3d ලියන්නේ නැත්තම් මේ වගේම ලියන්න යන්න පුළුවන් 3p6 4s2 3d1 කියලා ලියන්න පුළුවන් අවුලක් නෑ තේරෙනවද නැද්ද ඔව් තේරෙනවා සෙහන්දු කට්ටේ තේරුණා සෙහන්දු දැන් මට ඕගොල්ලෝ ඈඩ් කරලා ලියනවද නැත්තම් ඔය යන්නම් බාලේ ලියාගෙන යනවද මොකද කියන්නේ දෙකම හරියක් මොකද ඕගොල්ලෝ ආස ඔය කියන්න ඕගොල්ලෝ ආස මොකටද ඉඳ තියලා යනවද පොඩ්ඩක් මෙහෙම යනවා දෙකම හරිද දෙක වැරදි කියනකොට දෙකම හරි ආස දෙයක් කරා මම ආසෙදි පොඩ මේකද මොකද මම ආස 3pc පොඩ ඈඩ් කරා මේක ලිව්වා තේරෙනවද කියන දේ මං ආසදී වා කරන්න ඕනේ ඒක වාර ආසන මේක කරන දෙකම හරි අර ලියන ස්කැන්ඩියම් වින්‍යාස ලියන ටක්කල් ස්කැන්ඩියම් 21 ලිව්වද ටක්කල් ලියන 21 ස්කැන්ඩියම් වල ඔය වගේ මම වාට දෙනවා ලියමු ඕන ස්කැන්ඩියම් නේ 21 ස්කැන්ඩියම් 22 ලියන්න පුතේ ටයිටේනියම් ඔය වගේ ලියන්න 22 23 ලියන්න පුතේ වැනේඩියම් TI කියන්නේ කවුද සර් ටයිටේනියම් 23 V කියන්නේ වැනේඩියම් ඔය වගේ ලියන්න ටක් ගන්න ලියන්න හොඳයි ටයිටේනියම් වැනේඩියම් ලියන්න ඉක්මනට ළමයි ලියන්න මට ඉවරයි කියන්න ඕනේ ටයිටේනියම් ඔය වගේම ලියන්න ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ඔය 23 යන්න අර ඕල් කාලේ ලිව්වා වගේ නෙමෙයි දැන් මේක තමයි ඇත්තම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම පුතාලා වේගවත් වෙන්න ළමයිනේ හරි සර් හරි අප්සරත් එතකොට අපේ සහන්දු ලියලු නම් පස්සේ මට කියන්න ටක් ගාලා හරි සර් හරි හරි එහෙනම් දැන් මට කියන්න ඕගොල්ලෝ කිව්වනම් කියන්නේ නැහැ ඉතින් හොඳ නෑ ටයිටේනියම් කොහොමද එන්නේ අර වගේම ලිව්වන් පස්සේ කොහොමද එන්නේ ටයිටේනියම් 4s2 3d2 නේද 4s2 3d2 නේද ඔව් ඊට පස්සේ වැනේඩියම් කොහොමද ආවේ පුතේ වැනේඩියම් කොහොමද ආවේ වැනේඩියම් ආවේ 4s2 3d3 නේද ඔව් සර් සදිනේ එහෙමද ආවේ සදිනේ සදිනේ ඔව් සර් එතකොට සෙහන්දු එහෙමද ආවේ සෙහන්දු ඔව් සර් දැන් හොඳට අහගන්න ලීනියම නවත්තන්න ඔන්න දැන් පොඩ්ඩක් මැච් එක වෙනස් වෙන සීන් එකක් එනවා දැන් ලීනියම නවත්තන්න ඕන හොඳ වෙන වැඩ කරන්න එපා මොකද දැන් ඔයගොල්ලෝ ලොකු ළමයි ආය කීකින් ඕනේ වෙන වැඩ කරන්න එපා අහගෙන ඉන්නේ මේ A level chemistry උගන්වන්නේ හොඳ නැතුව මේ බුද්ධ ආගම සිංහල නෙමෙයි A level chemistry ලේසි නෑ නිසා අහගෙන ඉන්න මේ බලන්න ළමයි මෙහෙම පෙන්නන්නම් හොඳට බලන්න දැන් ඊට පස්සේ ලියන්න පුතේ 24 ක්‍රෝමියම් ලියන්න පොතට අහගෙන ඉන්න
දරුවනි මේ බලන්න මම මේ පොඩි දෙයක් කියනවා. ඔයාට මම අර කාක්ෂ අද පටන් ගන්නදී කාක්ෂික වල ස්ථායීතාවය කිව්වනේ. මතකද D කාක්ෂික? කොහොමද D කාක්ෂික වල ස්ථායීතාවය ගියේ? D බිඳුව නම් ඒක තමයි අඩුම ස්ථායි. ඊට පස්සේ D කීය පිරෙන එකද ස්ථායි? කීය පිරෙන එකද ස්ථායි? D 5. හිතන්න දැන් මෙහෙම ආව කියලා. D 4යි 4s2 ආවොත් මේක හරි දුක්ඛිත නැද්ද? මේක දුක්ඛිත කියන්නේ දැන් මෙතන D ඉන්නව නේද? ඔව් ඔයාලා පේනවනේ. D එක කීයද තියෙන්නේ පුතේ? කියලා හයි D එක කීයද තියෙන්නේ? 4. අර අවුෆ්බාහු ඕඩ් එක බලන්න. ඕඩ් එකේදී කාවද මුලින්ම පිරෙන්නේ? 4s පිරিলা තමයි කාව පිරෙන්නේ. D ව පිරෙන්නේ. නේද? ඒක පුතේ 4s ට වඩා D ගේ ශක්තිය වැඩි හොදේ. 4s ට වඩා කාගේ ශක්තිය වැඩි? D වල ශක්තිය වැඩි. මේ අහන්න. කවදාවත් මෙහෙම පිරෙන්නේ නැහැ. මේක එන අස්ථායි. ඇයිස අස්ථායි කියන්නේ මේ D4 නේ. D4 එකක් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක වැරදි. අස්ථායි. ඇයිස එයි. ඔව්. ඇයිලා මේ D4 කියනකට වඩා යාට කීය කරගන්න එකද ලේසි? D4 ට වඩා කීයක් කරගන්න එකද ලේසි? D4 කියන්නේ එයාට සම කීයද මදි අර්ධ පිරෙන්න. අර්ධ පිරෙන්නේ කීයද මදි? කතා කරන්න. එකක් නේ මදි. අර්ධ පිරෙනවා නම් D5 වෙනවනේ එකක් නේ මදි. ඒ නිසා කවදාවත් අපිට හම්බ වෙන්නේ D4 4s2 කියන වින්‍යාසය. මෙතන වෙන්නේ මොකද්ද? අහගන්න. මෙතන වෙන්නේ මෙයාගෙන් එකක් මෙයාට මොනා කරගන්නවද? ආලම ඉල්ල ගන්න. ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තාම මෙතන 3D කීය වෙනවද? කතා කරන්න. 3D 5 වෙලා 4s 1 වෙනවා. 3D 5 වෙලා මොන s1 වෙනවද? 4s. අර දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. කවදාවත් D4යි s2යි කියලා වින්‍යාසයක් ලැබෙනවද? නැහැ. ආසදිට ලැබෙනවද? තේරුම් නැත්නම් කියන්න. සෙහන්දු තේරුණාද? ලැබෙනවද සෙහන්දු මේ D4යි s2 කියන වින්‍යාසයක්? නෑ. ඇයි ලැබෙන්නේ නැති? D එක 4ක් කියන්නේ පුතේ හරි දුක්ඛිතයි. යාර තව එකයිනේ ඕනේ. එතකොට යා කරන වැඩේ ටක් ගාලා මුගේ එකක් ඉල්ල ගන්න. එකක් කියන එකක් ලියන් කියලා එකක් ඉල්ල ගන්න. ඒ නිසා මොකද්ද වෙන්නේ? D5. එකට වඩා ඉල්ලන්න බෑ හොදේ. එනස තුන් දෙන්නෙක් ඉල්ල ගන්න පුළුවන්. එහෙම ඉල්ල ගන්න එකයි ඉල්ල ගන්න. එකක් ඉල්ලගෙන ටක් ගාලා D5 වෙනවා. එතකොට මෙයා S කීය වෙනවද? S1 වෙනවා. එහෙනම් බලන්න මම දැන් ක්‍රෝමියම් එකක් ලියනවා. ඒක ඉතා වැදගත්. බලන්න පුතේ මම ක්‍රෝමියම් එකක් ලියන එක ඉතා වැදගත්. ඉස්සර මම ලියන්නේ වැරදි එක. ඉස්සර මම ලියන්නේ වැරදි එක වැරදි. ඒක ටොම් පචල් වැරදි. ඇත්තට එහෙම එකක් නැහැ. ඔන්න බලන්න මම ක්‍රෝමියම් ලියනවා බලන්න. මම මේ ලියන්නේ වැරදි එක. හොදේ වැරදි එක ලියන්නේ. මේ බලන්න. අපි ලියන්නේ 1s2 2s2 2p6 3s2 3p6 මෙතන යනකම් කීයද? දැන් ඔයා දැනගන්න ඕන 3p6 වෙච්ච එක මං කීයද? 18යි. 3p6 නම් 18යි. ඊට පස්සේ කවුද පිරෙන්නේ? 3p6 කො කියන්නේ? 4s2 ඊට පස්සේ කවුද? 4s2 3d කීයද? මම මේ වැරදි එකක් කියන්නේ. 3p6 කියන්නේ 18යි. මෙතන කීයේ 20යි. 20 තව කීයද මදි? 20 තව කීයද මදි 24 වෙන්නේ? 4යි නේද? පැහැදිලිද? මම කොහොම ලිව්වනේ? ඔය ලීප් එක හරිද? ඔය ලීප් එක ඇත්තටම නෑ හරි නෑ ඔක වැරදි. අපිට මෙහෙම ලියන්න බෑ ක්‍රෝමියම් වින්‍යාසය. මේක වැරදි. පට්ටපල් වැරදි. එයි වැරදි. මෙතන දරුවනේ මම මේ මෙයාලිට 4s. මෙන්න 4s. 4s කියන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. D එකේ අපි ගන්නවා D එකේ කාක්ෂික 5යිනේ. 5 දැන් 4ක් ඉන්නවනේ. හතරෙන් අනිවාර්යෙන් මේක එකෙක් මොකක් වෙනවද මෙතනට? යනවද නැද්ද? කියන්න පුතේ. යනවද නැද්ද? ස්ථායි වෙන්න. එකෙක් යනවා. මං කිව්ද තේරෙනවනේ මෙතන S දෙකක් හිටියට මේක එකෙක් මෙතනට යනවා. ඒ නිසා කවදාවත් 4s2 3d4 කියන වින්‍යාසයක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වින්‍යාසය? මේක වැරදි වින්‍යාසය. මොකද එන හරි වින්‍යාසය කියන්නේ? ඔයා මේක ලියනවා. මොකද ලියනක වැරද්ද දාන්න. වැරද්ද දාලා ඔයා ඇත්ත වින්‍යාසය ලියනකොට පුතේ රතු පෑන්නේ. දැන් මං ගා රතු පෑනල් නෑ. රතු පෑනල් ලියනකොට ඇත්ත වින්‍යාසය. මොකද එන ඇත්ත වින්‍යාසය? කො කියන්නේ? ඇත්ත වින්‍යාසය මොකද ක්‍රෝමියම්? ආයෙත් ක්‍රෝමියම් කියලා දාලා ආයෙ ලියනවා ඇත්ත එක. මොකද ක්‍රෝමියම් ඇත්ත වින්‍යාසය නා. 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ දැන් කතා කරන්නේ 3p6 තමයි මෙතන 4s2 නෙමෙයි කවුද ඉන්නේ 4s1 4s1 ඊට පස්සේ
3D කීයද 3D කීයද ඔයාට ඔක කොහොම ලියන්න පුළුවන් නැත්නම් වෙන විදියක් කියමු නැත්නම් කොහොමද ලියන්න පුළුවන් නැත්නම් මෙහෙම ලියන්න 3p6 කියලා ලියලා පොඩි ඉඩක් අතහැරෙන්න අතහැරලා 4s1 ලියලා මැදින් ලියන්න කවුද 3D හරි ඔය දෙකම හරියක් මං කියන්නේ තේරෙනව නේද 3p පොඩ ඈඩ් කරලා 4s ලියලා 3D ලියන්න පුළුවන් අරකට හරි තේරෙනවද නැද්ද මේ උගන්වපුව තේරුණාද නැද්ද සාධනික තත්ත්වෙ මොකෝ සාධනික තේරුණා නැද්ද සාධනික තේරුණා සර්. එහෙනම් දැන් මට කියන්න මේක හරිද මම ලිව්වා 4s2 3d4 කියලා අපි දැන් පුරුද්දට ලියන් ගියොත් ඒක හරිද කියන්න කතා කරන්න හරියට වැරදි සර්. වැරදි එතන වෙන්නේ ඇයි මේකෙන් එකක් පතන්න ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා ඔයා දැන් 24 විදියට මේකම ලියන්න ලියලා අනේ මම මේක දේව කරන්න රතු පෑනෙන් මෙතනට හොදට දාන්න වැරදි සීන් එක වැරදි සීන් එක දාලා පල්ලෙහා මේ චිත්‍රය අදී පල්ලෙහා මේ චිත්‍රය අරලා මෙහෙම පෙන්නන්න එකක් මෙතනට මොනවා වෙනවද එකක් මෙතනට මොනවා වෙනවද කියන්නේ යනවා එකක් මෙතනට යනවා ඊට පස්සේ රතු පෑනෙන්ම ඇත්ත එක ලියන්න ඇත්ත එක ලියන්න පුළුවන් ක්‍රම දෙකයි එකක් පාඩම් පුළුවන් 3p6 ඈඩ් කරලා ලියන්න පුළුවන් 3p6 4s ලියලා 3d නැත්තම් 4s මොකක් කැමති එකකින් ලියන්න ලියලා මේකට දාන්න මොන ලකුණුද රතු පෑනෙන්ම ලියන්න මේ ඔක්කොම මොන ලකුණු දාන්නද හරි ලකුණු එහෙනම් මේ සෙට් එකම රතු පෑනෙන් ලියන්න තේරෙනවද තේරුණාද කියපු දේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා අවුලක් නැහැ නේද අප්සරා තේරුණා සර්. සාධනි මොකද අවුලක් නැහැ නේද සයන්දුත් කරන් සයන්දුරක් ගන්න හරියට පිළිවෙලට වැඩි කරන් යන්න මම නැවත කියන්නම් හරි නේද ඉවරයි සර්. එතකොට අපේ සයන්දු තත්ත්වය හරි සර්. හරි නේද දැන්
ඔන්න ආයෙත් වරද්දන්න එපා. ඔය කිව්වට වරද්දනවා. හරිද? ඔය කිව්වට වරද්දන ඒ තාම පුහුණුව මදිනේ. වරද්දන්න එපා. කවදාවත් මෙන්න මේම ඉන්නේ නැහැ. ඔතේ D4 S2 කියන එකක් නැහැ. වැරදි. මොකද D කියන එක පුතේ ස්ථායි වෙන්න බලනවා පුළුවන් තරම්. පහක් වීම තමයි එයාගේ අර්ධ වශයෙන් හරි ස්ථායි. එතකොට S2ක් පිරෙනවට වඩා D 5ක් පිරෙන එක පට්ට වැඩි. ස්ථායි. ඒ නිසා ටක් ගාලා මොකද එකක් ඉල්ල ගන්නවා ටක් ගාලා බෑ. දියම් මචං කියලා ඉල්ල ගන්නවා. එතකොට මෙයා D 5යි 4S1. D 5යි 4S1. ඔතන තාමත් වැඩක තියෙන නිසා නතු පැනල ලියන්න කිව්වා. හරි. ඔන්න අපි 24ක් ලියමු. ඔය තව ලියන්න දෙන බර ගන්න. එහෙනම් මම මේක මකනවා. හරිද? ඉතින් ටික දැන් ඔයාලට ෂේප් එක ලියන් යන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම ලියනවා පුතේ 20 කීයද ඔය? 4න් ලිව්වේ 25 ලියනවා. මට ඕගොල්ලන්ට පුළුවන් ඔය පාඩම් කරලා තියෙන්නේ බෑනේ. පාඩම් කරා නම් කියලා කවුද 25? අන්නද 25 කවුද කියලා? හා අපි පළවෙනි දවසේදී කොහෙද කරාවද? නේද? අර ටියුට් එක කරේ මැංගනීස් මේ බලන්න මැංගනස් කියලා කියනවා. හරි 25 මැංගනස් 25 ඔන්න බලන්න 25 ඔන්න 25 ලියන විදිය කියන්නේ. ඔන්න ලියන් යනවා 25 මැංගනස්. බලන්න ලියන විදිය 1s2 ඊට පස්සේ 2s2 2p6 3s2 නම් පුරුද්දක් වගේනේ 1s2 2s2 2p6 3s2 ඊට පස්සේ 3p6 අමාරු ගමේ 3p6 වෙද්දි කීයද මං කිව්වා 3p6 වෙද්දි කීයද 18යි ඊට පස්සේ පොඩ්ඩක් දැන් ඈඩ් කරනවා ඈඩ් කළා හරි ඔයාලා ලියපු විදිහට ලියනවාද 4s2 ඒක 4s2 දැන් කීයද 18යි 2යි කීයද 20යි නේද ඔව් සර් 20යි එහෙනම් තව කීයද මදි අවදි පහනේ 4s පුරවල හිටියේ දැක්කනේ 3p පිරෙව්වා ඊට පස්සේ 4s පිරෙව්වා ඊට පස්සේ කාව පුරවන්න 3d කීය පුරවන්නද 3d තව කීයද මදි ළමයි පහයි නේ මදි එහෙනම් 3d කීය වෙනවද 3d 5 තේරෙනවද ඒක ලියුව විදිය තේරුම් නැද්ද තේරෙනවා. සදිනි සත්‍යේ තේරුණාද සදිනි තේරුණා සර්. එතකොට සෙහන්දු තේරෙනවා සර්. හරි ඔන්න දැන් 25 ලිව්වා 25 මැංගනස් දැන් ඔන්න ලියන් යන්න කීය වෙනකල් ඔන්න මම දෙනවා 25 නේ ඊට පස්සේ 26 යකඩ ලියන්න හොදි යකඩ 26 27 කොබෝල්ට් මේ කොබෝල්ට් ලියද්දි මේ කැපිටල් C සිම්පල් ලෝ හොදි කොබෝල්ට් 28 නිකල් Ni ඔතන නරක ලියන්න ටක් ගන්න පුතේ ඔතන නරක ලියන්න ටක් ගන්න කොල්ලෝ ඔතන නරක ලියන්න ටක් ගන්න ලියන්න පුළුවන් හොදි මේ මම ලියන්න ඕනේ ඔයාලට ලියන්න පුළුවන් වේගවත් වෙන තරමට ඇඟට ගුණයි වේගවත් වෙන්න ටක් ගන්න ඉවරයි සර්. ඔව් සර්. ඔව් සර්.
වැරදි සර්. නෑ. එකක් මොනා කරගන්න ළමයි මේ එකක් මෙහෙම මේ මෙතන එකක් මෙහෙට ඉල්ල ගන්නවා මම නැවත කියන්නම් මම කලින් මියුට් කරලා හිටියේ ඔයගලන්ට ඇහෙනව නේද මාව ඇහෙනවද නැද්ද ඇහෙනවනේ දැන් මේකේ මේ කොපර්ගේ ළමයි කවදාවත් 9 half OS2 කියන එක ලියන්න බෑ ඒක වැරදි මොකද අපි දන්නවා D වල 10ක් පිරීම පොඩි ස්ථායි ඒකට නෙමෙයි පූර්ණ ස්ථායි ඒ නිසා 9 පිල්ල move OS2 වෙන්නේ නැහැ මම එකක් මූට ඉල්ල ගන්න නිසා මේක වැරදි ඔයා නම් මේ කොපර් ලියන්න 29 වැරදි එක ලියන්න වැරදි එක ලියන්නේ ඉගෙන ගන්න නෑන්නේ වැරදි එක ලියලා මොකක්ද දාන්නද කතරේ දාන්න වැරදි කියලා ලියලා චිත්‍රය අදින්න චිත්‍රය දාලා පෙන්නන්න මොකද වෙන්නේ මේ අදිත් මේ 4S මේ ඉන්නේ ඔය මේ ඉන්නේ 4S මේ ඉන්නේ 3D එක ඉලෙක්ට්‍රෝන මෙහෙට මොනවා වෙනවද පෙන්නන්නද මෙහෙම පයින්නවා පෙන්නලා ඇත්ත එක ලියන රතු පෑනේ ඇත්ත එක ලියන පුතේ රතු පෑනේ පුළුවන් නේද ලියන්න කවුද අප්සරා සදිනින් පුළුවන් නේද ලියන්න සෙහන්ද පුළුවන් නේද පුළුවන්. ලියලා ඉවරම මට ඉවරයි කියන්නේ ඇත්ත එක ලියලා හොදේ බොරු එක ලියලා කතරේ දාලා ඇත්ත එක රතු පෑනේ ලියන්න පුළුවන් තරම් වේගවත් වෙන්න හරි සර්. හරි සර්. හොඳයි එතකොට මේ දුර පුතේ දැන් අපි ඔය ලිව්වේ කොපර්ගේ එහෙනම් කොපර්ගේ ඇත්ත එක ලිව්වොත් මම ලියන්නේ නැහැ ලියන්න කොපර්ගේ ඇත්ත එක ලිව්වොත් එන්නවනේ කොහමද 1s2 2s2 2p6 3s2 3p6 3p6 ඊට පස්සේ 4s1 4s1 3d10 3d10 4s1 3d10 හොඳයි හා ඊළඟ 30 ලියමු 30 30 පුතේ ඉතින් සින්ක් සින්ක් එකත් ඔය වගේ ලියන්න සින්ක් නම් මොකද වෙන්නේ ඔය වගේම ලියන්න පුළුවන් වාර සින්ක් වෙන්නේ කියලා 4s2 3d10 4s2 3d10 කියලා එන්නේ 4s2 3d10 ලියලා බලන්න සින්ක් ලියන්න ඔන්න සින්ක් ලියනවා කොහොමද ලියන්නේ 1s2 2s2 2p6 දැන් පුළුවන් වාර ලියන්න 3s2 3p6
3p6 වුණාම 18යි. ඒක දැනගන්න. 3p6 ඊට පස්සේ උඩ ඈඩ් කරා 4s2 20යි. 4s2 20යි. එහෙනම් තව 10යි මදි. එහෙනම් 10ව දාන්න පුළුවන්. 3d කීයද? 3d 10. 3d නැකද? ඔය ලිව්වේ කවුද? ඔය ලිව්වේ සින්ක්. හරිද? සින්ක් කොහමද ලියන්නේ? බලන්න ලීප් එක පැහැදිලිද? සින්ක් කවුලන්නේ අර වගේම ලියන්න. මෙතන 18නේ. 18යි මේ දෙකයි 20යි. තව 10ක් මදි. ක්ලිම් මේ 10 මෙතන 3d ට. ලියන්න බලන්න ළමයි. සින්ක් වෙන ගමන් දැන් 30ක් අපි ලිව්වා දවසට. හරිද? මේකවත් වෙන්න. හරි සර්. හරි. බලන්න ළමයි තේරුණාද ඔයගලන්ට අනිත් පුතාලට? හරි සර්. හරිනේ. මම පුළුවන් තරම් කියන්නේ ඉතාමත් හොඳින්. අනේ ළමයිනෝ පන්තියට එන්න රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා. මට තේරෙනවා දැන් කලින් ඔයගලන්ට මියුසික් ප්‍රැක්ටිකල් නේ එක එක වැඩ තියෙන්නේ නැති. ප්‍රශ්න නැහැ. නමුත් දැන් හරි ඉඳලා පන්තියට on time එන්න බලන්න. මොකද රෙකෝඩින් බලන කියන එක ඒක ප්‍රැක්ටිකල් නෑ. වැඩිම අසනීපයක් හරි වුණාම ප්‍රශ්නයක් නෑ. නැත්තම් වෙන්නේ ඔය දැනුමට. බලන්න ගියාම එපා වෙනවා. මේ පැය දෙකක් පැය තුනක් පැය තුනමාරක් ඕක අප රෙකෝඩින් එකක් බලන්න. කරවට නම් බෑ. ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා කියන්නේ සජීවී පන්තියට ඉන්නේ කියලා. හරි ඔන්න සින්ක් ඔය කරා. ඔන්න සින්ක් හරි. හරි. ඔන්න අපිට පස්සේ තව ටිකක් ලියන්න යන්නේ. පැහැදිලිද? ඔන්න දැන් මම 31. 31 මම දෙනවා. මේ බලන්න. 31 මම දෙනවා පුතේ GA. මට වැඩියෙන් නම් කියන්නේ කවුද GA කියන්නේ? පුළුවන්ද කියන්නේ? අපි මේව ඉගෙනනවානේ. ඔව් ඉගෙනනවා. පළවෙනි දවසේ. අපි කෙමිස්ට්‍රි පටන් ගන්න පළවෙනි දවසේ ඉගෙනුවේ. GA කියන්නේ කවුද? ගැලියම්. GA කියන්නේ ගැලියම්. 32. 32 පුතේ ජර්මේනියම් GE. 33 ආසනික්. 34 selenium SC selenium 35 bromine 36 krypton krypton KR krypton මෙතන වල ලියන්න යන්න දැන් පුළුවන් වාර ලියන්න GA ඔන්න දැන් නැත්නම් ලියා ගන්න පැන්සලෙන් GA කියන්නේ gallium gallium GE germanium germanium AS arsenic arsenic SC selenium කවුද selenium BR bromine bromine KR krypton krypton මම එකක් උදව් කරන්න ඊළඟ එක ඔයගොල්ලෝ කරන්න දැන් මෙතන ඔන්න දැන් අපි අවුෆ්බාහු ප්‍රින්සිපල් එක ඔයාලා මතක නම් දැන් 3D පිරලා ඉවරයි 4S පිරලා ඉවරයි 3D එකෙන් පස්සේ කවුද පිරෙන්නේ අර මම කලින් ලිව්වේ ඒක බලලා හරි කියන දේ කවුද පිරෙන්න ඕනේ ඊට පස්සේ 4P. 4P අන්න හරි අල්ලගත්ත වැඩි 4P නේද කොල්ලෝ 4P න මේ සෙට් එක මෙතන වෙනකම්ම ලියන්න මෙතන වෙනකම් දැන් 30යි හොදේ මෙතන වෙනකම් 30යිනේ එහෙනම් මේ 4S2 අර වගේම ලියන් යන්න හරිද ළමයි 4S2 අර දැන් මෙතන වෙනකම්ම 30යිනේ 30න් තව එකයි 31නේ 31 ලියන්න ඕන කවුද එලා 4P 4P1 තේරෙනවද නැද්ද ඊට පස්සේ මෙයාගේ ඉන්න කොහොමද අර වගේම ලියන්න 4P2 මෙයා 4P3 4P4 4P5 ඊට පස්සේ 4P කීයද 6 අන්න ඔතන ලියන්න තේරෙනව නේද මං කියන දේ 1s2 2s2 2p6 3s2 3p6 3d10 4s2 ඊට පස්සේ 4p1 අන්න ඔය වගේ ඔක්කොම ලියන් ගෙන ළමයි ටට්ටක් දාලා පුළුවන් නේද බලන්න ඒක සදිනේ තේරෙනවද සදිනේ කීපුදී ඔව් සර්. එතකොට සෙහන්දුට තේරෙනවද සෙහන්ද ඔව් අප්සරා අවුල නැහැ නේ අප්සරා ඔලපස්. ටක් ගාලා ලියන්න පුතේ 36 වෙනකන් ටක් ගාලා ශනික ලියන්න 36 වෙනකන් 36 වෙනකන් ලිව්වන් පස්සේ ක්‍රිප්ටන් යටින් ඉරක් ගන්න 36 වෙනකන් ලිව්වන් පස්සේ ක්‍රිප්ටන් යටින් ඉරක් ගන්න ක්‍රිප්ටන් යටින් ඉරක් ගන්න ලියලා ඉවරනම් පස්සේ මට කියන්න ඉවරයි
ආලම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණා නේද? සාධනෙ මොකදත් අවුලක් නැද්ද? ලියලා ඉවරයි සර් තේරුණා. තේරුණා. සයන්දු තත්ත්වෙම කොහොමද? අවුලක් නැහැ සර්. හරි. ඔන්න 36 ලියුවා අපි අද කිව්වේ කීයක් ලියනවා 40ක් පොතේ 40ක් ලියමු. 36. දැන් ඔන්න 4p6 4pත් හරි. දැන් මට වැටෙන්නම් කියන 4p පිරුණම් පස්සේ කාවද පිරෙන්න ඕනේ? අර ඕඩේ එක. අර ඕඩේ එක. අවුෆ්බාහු ප්‍රින්සිපල් එකට අනුව 4p පිරුණම් පස්සේ කවුද පිරෙන්නේ? 5s 5s. බලන්න. එහෙනම් කවුද? කීයද අපි ලිව්වේ 36 නේ? 36. ඔන්න 37. 37 ලියන්න රුබීඩියම්. රුබීඩියම්. කවුද? රුබීඩියම් පළවෙනි කාණ්ඩේ. 38 ලියන්න සීසියම්. සීසියම් නෙමෙයි ස්ට්‍රොන්ටියම්. 38 ස්ට්‍රොන්ටියම්. SR. ලියන්න රුබීඩියම් ලියන්න 38 ස්ට්‍රොන්ටියම් ලියන්න. 38 ලියන්න ගාලා. මාළු දෙනානේ පුළුවන් ලියන්න. 38 ඊට පස්සේ 39 ලියන්න යුට්‍රියම්. 39 Y. 40 ලියන්න සර්කෝනියම්. 40 ලියන්න සර්කෝනියම්. ඉසෙදාර සර්කෝනියම් සර්කෝනියම්. ඔතන ලියන්න 40 දැන් ඔබ ලියන්න පුළුවන් 41. 41 නයෝබියම්, මොලිබ්ඩම්, ටෙක්නීසියම්, ප්ලුටෝනියම්, රොඩෝනියම්, පැලේඩියම් ඔහොම ලියන්න පුළුවන්. ඕනේ නෑ ළමයි. අපි 40 ලියමු. ඔය ඇති ප්‍රමාණවත්. 30ක් ලිව්ව ප්‍රමාණවත්. ඉතින් 40 ලිව්වම 54 වෙනකම් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 40 වෙනකම් ලියන්න ටක් ගාලා වැඩෙන්නම් කියන්නේ අපි අන්තිමට නැවතුනේ 4p6 වගේ දැන් අර වගේම ලියන් යන්න 4p6 වගේ ලිව්වනේ දැන් 4p6 අර වගේ ලියන් යන්න එහෙනම් ඊට පස්සේ කවුද පිරෙන්න ඕනේ 4p6 එකෙන් පස්සේ 5s1 ඊට පස්සේ 4p6 5s කීයද දැන් 2 මට මෙතන කියන්නේ දැන් 5s උත් පිරෙලා ඉවරයි කවුද ඊට පස්සේ පිරෙන්නේ 5s එකෙන් පස්සේ කවුද පිරෙන්නේ ඔන්න එන්න ඕනේ ඔයගොල්ලන්ගේ දැන් මනසට ටක් දාලා 5s එකෙන් පස්සේ කවුද පිරෙන්නේ 4d 40 එහෙනම් දැන් ආයෙ එන්නේ කොහොමද එහෙනම් ආයෙ එන්නේ කොහොමද කියන්න 4p6 5s2 කට ඈඩ් කරා නැතුවත් කමන්නේ නේද 5d 4d1 ඊට පස්සේ 4p6 5s2 4d2 බලන්න මම මේ කියන දේ තේරෙනවද කියලා ඔයගොල්ලන්ට මේ මහා ලොකු දෙයක් නෙමෙයි ළමයි ඒක තේරුණාද මේ කවුද පුතාලා රවුලන්නේ නැහැ නේ අපි කොහොම ලියන් යන්න පුළුවන් ආයෙත් එනවා d සින් ආයෙත් d3 ඊට පස්සේ d4 එකක් නැහැ d5 5s1 ඕම යන්නේ ඕම ලියන්න පුළුවන් ඉතින් දිගටම ලිය යන්න දී 40 වෙනකන් ලියලා ඉවරනවා මට ඉවරයි කියන්නේ මේකත් වෙන්න මේවා අපිට නම් දැනගන්න RB කියන්නේ රුබීඩියම් කියන්නේ පුතේ ලෝහයක් පළවෙනි කාණ්ඩේ ඉන්නේ SR කියන්නේ ස්ට්‍රොන්ටියම් කියන්නේ පුතේ ලෝහයක් දෙවෙනි කාණ්ඩේ ඉන්නේ මෙයා යුට්‍රියම් කියන්නේ D ගොනුවේ ලෝහයක් මොනවාද D ගොනු බලන්න එපා හරියනේ එක කිව්වනම් හයි ඉසිලාර කියන්නේ සර්කෝනියම් එයා ගැන ලොකු ඉගෙන ගන්න මේගොල්ලෝ සර්කෝනියම් යුට්‍රියම් ගැන ඉගෙන ගන්න කැම්පස් වල ඉගෙන ගන්න හරි ලීනේ උනා මට ඉවරයි කියන ටක් දාලා ලියලා දැන් ලී ඉවරයි නේ very good very good දැන් මේක කේස් එක දැන් ඔයා බලන්න ඔයා බලන ඉස්සෙල්ලා පොඩි රටාවක් වගේ නේද ඔයා දැන් මොම ලිව්වනේ ඔය very good මෙහෙමයි මම කියන්නේ දැන් එක්සෑම් එක කොහොම එකපාරකින් දෙන්න පුළුවන් එකපාරකින් දුන්නා ලියන්න පුළුවන් වෙන්න ඕනේ බොහෝ විට එක්සෑම් එක එකපාර මොකක් හරි එකක් දෙයි එහෙම දුන්නා ලියන්න පුළුවන් වෙන්න ඕනේ ගාන ඒතකොට ලියද්දී අවුෆ්බාහු මූල ධර්මයේ තමයි අපි ගොඩක්ම යූස් කරන්නේ මුලින්ම පිරෙන්නේ 1s ඊට පස්සේ 2s 2p 3s 3p 3p ඊට පස්සේ 4s පස්සේ 3d 4p 5s 4d 4d ගෙන් පස්සේ 5p 5p ගෙන් පස්සේ 6s 6s ගෙන් පස්සේ තමයි 4f ඔහම යනවා අවුෆ්බාහු ඕඩේ පැහැදිලිද අප්සරාට අවසර හරි සාදෙනි තේරුණා සාදෙනි තේරුණානේ අවුල නැහැ සෙහන්දු තේරුණාද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයද ඔව් සර්. හරි දැන් දාන්න පුතේ මාතෘකාව සටහන කියලා දාන්න ඉලෙක්ට්‍රෝන වගුව වහන්නද දැන් වගුව ලිව්වේ වගුව වහන්න වගුව තව ඕන ලියන්න පුළුවන් ඇති ඔය ඇති ළමයි සටහන කියලා දාන්න සටහන කියලා දාන්න දාලා අපි පොඩි දේවල් ටිකක් ලියමු
බලන්න සටහන. හරි. ලියන්න පළවෙනි තරුව. chromium he කවුස chromium මේකින් 100. සටහනේ දාලා දෙන පළවෙනි තරුව. chromium he ලියන්න මෙහෙම 3D4S2 බෝඩ් එක බලන්න. chromium he 3D4S2 පිරීම ඉතා අස්ථායි වන අතර පිරීම මොකක් වුණාද? පිරීම ඉතා අස්ථායි වන අතර පිරීම ඉතා අස්ථායි වන අතර අර මතක අපි ලිව්වා මේ chromium he 3D4S2 පිරීම ඉතා අස්ථායි වන අතර 3D5-4S1 පිරීම ස්ථායි වේ. 3D5-4S1 පිරීම ස්ථායි වේ. ලියන්න 3D5-4S1 පිරීම ස්ථායි වේ. හරිද ලිව්වද? දැන් ඊළඟ එක. ඔය වගේම එකක් තාමට තව ලියමු. Cu copper he කියන 3D9-4S2 පිරීම ඉතාම අස්ථායි වන අතර 3D9-4S2 පිරීම ඉතාම අස්ථායි වන අතර 3D10-4S1 පිරීම ස්ථායි වේ. 3D10-4S1 පිරීම ස්ථායි වේ. CD10-4S1 ලිවීම ඉතා ස්ථායි වේ. හරිද ලිව්වද? සරල ලියාගත්තා සරලයි. Okay. මට පොඩ්ඩක් කියන්න තමයි දැන්ට ඔයගොල්ලන්ගේ ඇත්තටම ඉස්කෝලේ අර මියුසික් ප්‍රැක්ටිකල් ඒ එක්සෑම් ඔක්කොම ඉවර වෙලා තියෙනවා තාම යන ගමන් එක්සෑම්. ඕල් ලෙවල් එක්සෑම් ටික ඉවර වුණා සර්. මේ ලබන සතියේ ස්කෝප් තියෙනවා. ලබන සතිය. එතකොට දැන් සහඳුනත් ඉවරයි නේ. මේ රෙකෝඩින් බලන්න හරිද ළමයි? දැන් මේ ඕගොල්ලෝ නම් හොඳයි සජීව ආපු නිසා හොඳයි මේ ගන්න ආපු නැති අය ඉන්නවා. දැන් තසාරද ඇවිල්ලා නැහැ. තව මල් කියද ඇවිල්ලා නැහැ. එහෙම ගොඩක් කට්ටිය ඇවිල්ලා නැහැ. ඒ අයට කියන රෙකෝඩින් නම් ගොඩ ගහගන්න එපා. රෙකෝඩින් බලන්න. දැන් ඔයා හිතන්නේ මේ රෙකෝඩින් එක බලලා නැහැ කියලා අද දවසේ කරන රෙකෝඩින් එක. ලබන සතියේ එනවා. මුකුත් තේරෙන්නේ. දැන් මේකේ මගේ විශේෂත මම මුලදී පොඩ්ඩක් කලින් එක චුට්ටක් එක්ස්ප්ලেইন කරලා යන්නේ. ඔය වැඩි පුතේ මට හැමදාම කර ඉන්න බෑනේ. මේක ලොකු සාගරයක් වගේ විෂයක් කෙමිස්ට්‍රි කියන්නේ. එතකොට මම ඉතින් කියන රෙකෝඩින් එක බලන්න. එතකොට වාට හිතෙයි ඔව් මේ යකා උගරන එක තේරෙන්නේ නැහැ. මගේ නෙමෙයි නැහැ කියා. මගේ නෙමෙයි වැඩ. ඔයා පන්ති මිස් කළා ඔයා එක්ක රෙකෝඩින් බලන්න. එතකොට ඉතින් ඇත්ත කතාව මේ සබ්ජෙක්ට් එක ලොකු සබ්ජෙක්ට් එකක් අල්ලා ගැනීම අපහසුයි. ඉතින් මුල් ටික හරියට අල්ලාගත්තොත් ඉතින් ටික කරගෙන යන්න පුළුවන්. මුලත් චොර කරගත්තොත් ඉතින් ටික කොහොමද මොනවා වෙනවද? එතකොට කියන්නේ අර හරියට අල්ලගෙන නැහැ සබ්ජෙක්ට් එක. එතකොට එපා වෙනවා ඉස්සරහට යන්න. මොකද ඉස්සරහ එනවා හොද හොද පාඩම්. හොද සෙල්ලම් ඉස්සරහට තියෙන්නේ. හොද පාඩම් එනවා නියම පාඩම්. මම නියමට කරනවා. ඕගනික්, ඉනෝගනික්, ෆිසිකල් ටික පස්තර කරනවා. එතකොට ෆස්ට් එකේ මේ කරපු ඒවා ආభాසය ඕන හොදට. ඒ නිසා මම බලන්න අද දවසේ එකම වතාවක් සෑහෙන වෙලා කිව්වා මම මොකද රෙකෝඩින් බලන්න. හරි. මේ බලන්න දැන් ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපිට කොහොම ලිව්වනේ. ඔය ලියුප එක අපිට පුළුවන් පුතේ සංක්ෂිප්ත කරලා ලියන්න. ඒ කියන්නේ කෙටි කරලා ලියන්න. ෂෝට් ෆෝම් එකේ ලියන්න පුළුවන්. මාරයි නෝ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපිට මොනවා කරලා ලියන්න පුළුවන්? කියන්නේ කෙටි කරලා ලියන්න පුළුවන්. ඒ කොහොමද? ඒ ලියන්න උච්ච වායුවක් යොදාගෙන. මොන වායුවද? උච්ච වායුවක් යොදාගෙන අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කෙටි කරලා ලියන්න පුළුවන්. දැන් ඊළඟ අපි සටහන යන්නේ සටහන ලියන්න තරුවක් දාලා. යන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පහත පරිදි උච්ච වායු වින්‍යාසයක් ගෙන
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පහත පරිදි උච්ච වායු වින්‍යාසයක් ගෙන සංක්ෂිප්ත කර ලිවිය හැක. උච්ච වායු වින්‍යාසයක් ගෙන සංක්ෂිප්ත කර ලිවිය හැක. උච්ච වායු වින්‍යාසයක් ගෙන මොනවා කර ලිවිය හැකද කියන්නේ සංක්ෂිප්ත කර ලිවිය හැක. ලියුව දේ වාක්‍ය. ලියුවද අපසරා? ඔන්න බලන්න මොකද මේ කීප එක බලන්න. ඔන්න බලන්න උදේට බලන් ඉන්න වෙන වැඩ කරන්න එපා කියලා තේරෙන්නේ නැහැ. බලන්න ලේසි උදාහරණයක්. මම ගන්නවා මැග්නීසියම් 12යි. දැන් මට කෑ ගහලා කියන්නේ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් කියන්න පුළුවන්. හොඳයි. කියන්නේ මුලින්ම කාටද පිරෙන්නේ? 1s2 ඊට පස්සේ 2s2 ඊට පස්සේ 2p6 ඊට පස්සේ 3s2 නේද? දැන් මේ මම අද අපේ 40ක් ලිව්වනේ. ඔයා හෙට හෝ අනිද්දා උපරිම දවස් දෙකක් අරගෙන ඔය 40 ආයෙ කොලේක ලියන්න. ආයෙ කොලේක ලියන්න. දෙපාර තුන් පාර ලියන්න. මං කියන දේවල් කරන්න වරදින්නේ. මමත් ඕගොල්ලන්ගේ කාලේදී ඉගෙන ගන්න කාලේ ඉරල්ස් වල මමත් කරා ඒක. ආයෙ ඔබ තාම අලුත් ළමයි ප්‍රැක්ටිස් නැහැනේ. ඒ නිසා ඔය ලියපු 40 ආයෙ ලියන්න. ආයෙ පොඩි A4 කොලයක් වගේ ගත්තා. වැඩ පොඩි කටවල කොලයක් අරන් ඔය 40 ලියන්න ආයෙ. ප්‍රැක්ටිස් වෙනවා. අනිවාර්යෙන් කරන්න. හොඳයි. මම සෑහෙන ලියලා තියෙන නිසා මට ලියන්න පුළුවන්. ඉතින් බලන්න 12 කොහොමද? 1s2 2s2 2p6 3s2 නම ලියපුවා. හරිද? හරි. මට දැන් පැන්ඩෙන්නම් කියන්න මෙතන ඉඳන් මෙතනට වෙනකන් සලකන්න. මේ සෙට් එක විතරක් සලකන්න. මේ ටික කාගේ වින්‍යාසයද? 1s2 2s2 2p6 කියන මෙන්න මේ සෙට් එක විතර කාගේ වින්‍යාසයද? කාටද කියන්න පුළුවන්? අයියෝ බැයිද කියන්නේ? මේ ටික උච්ච වායුවක් නෙමෙයි. ආලම 1s2 2s2 2p6 තිය 2 2 4 4 6 10 10 කියන්නේ කවුද? අපි ලිව්වනේ ලිපියෙන් කියන 10 කියන්නේ කවුද? පරමාණු ක්‍රමාංකයේ 10 කියන්නේ මොන මූල ද්‍රව්‍යද? අනිත් කාටවත් කියාගන්න ලැජ්ජාවේ පණ යනවා. ආසාදෙනි 10 කියන්නේ කවුද සාදිනි? නියෝන්. ඔව් නියෝන් නේද අප්සරා? 10 කියන්නේ නියෝන්. සාදිනේ පැහැදිලි සාදිනි. ඔව් සර්. මේ 2යි 4යි 6 කියන්නේ 10 නේ. ඒ නිසා මම මොකද කරන්නේ? මම මෙහෙම කරනවා වැඩ. අන්න බලන්න. 1s2 2s2 2p6 කියන්නේ නියෝන් වෙනකන් නේ සර්. ඔව් ඒ නිසා මම කොටුවක් දාලා නියෝන් වලිය. කොටුව වහලා ඉතිරි කෑල්ල වෙන කවුද ඉතිරි කෑල්ල? 3s2. අන්න ඕම අපිට ලියන්න පුළුවන් මැග්නීසියම්ගේ වින්‍යාසය මොනවා කළාද? කෙටි කළා. මෙහෙම ලියනවා කියලා මැග්නීසියම් වින්‍යාසය මොනවා කළා ලිවීම. කියන්නේ කෙටි කළා ලිව්වා සංක්ෂිප්ත කළා ලිව්වා. නැත්තම් අරම ලියන්න ඕන කොහොමද? 1s2 2s2 2p6 3s2. දැන් මම මොකද කරන්නේ? 1s2 2s2 2p6 වෙනුවට කාව දානවා? නියෝන් කියන උච්ච වායුව දාලා එළියෙන් දානවා මොන කවුද? 3s2. බලන්න මේ ලේබ් විදිය පැහැදිලිද? අපි තව එකක් ලියමු. ඔය එක. example number 1. මේ අංක 1. බලන්න තව එකක්. මම දෙවිදෙන ගන්නවා පුතේ මෙයාව. කවුද? ටයිටේනියම් 22. ටයිටේනියම් 22 ගානේ වින්‍යාසය කියන එකක් ගන්න. 1s2 2s2 ඊට පස්සේ 2p6 ඊට පස්සේ 2p6 කරනවා පස්සේ කවුද 3s2 3p6 කො 3p6 වෙනකන් කීයද මෙතන ඔක්කොම කීයක් ආවා 3p6 වෙනකන් කීයද ඔක්කොම 18යි 18යි 3p6 කරනවා පස්සේ කවුද පිරෙන්නේ අපි කිව්වා 3p6 කරනවා පස්සේ 4s2 3p වලින් පස්සේ 4s ඔතේ බලන්න අවුස් බාව තවත් එකක් ඉතුරුනේ ඒක දාන්න මොකද 3d1 ඔහොම මේ තමයි ටයිටේනියම්ගේ ඇත්තම දිගම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඕක තමයි ඇත්තම එක. දැන් ඕක අපි කෙටි කරලා ලියනවා. කොහොමද අපි කෙටි කරලා ලියන්නේ? මට කියන්න. ඔව් කියන්න. 3d2 නේද? ඔව් අන්න ඒක. මම බැලුවා අවධානයෙන් ඉන්නේ කියලා. ඉතාල හොඳයි. very good. 3d2 අන්න මම බැලුවා අවධානයෙන් ඉන්නේ කියලා ඉතාල හොඳයි. ඇත්ත කතාව මට වැරදුනා හොඳයි. මම 2යි 2යි 4යි 10යි 12යි 18යි 20යි දෙකක් එනවාද 3d2 හරි හරි very good දැන් බලන්න මම මේක කෙටි කරලා ලියනවා කොහොමද කෙටි කරලා ලියන්නේ ළමයි මට කියන්නේ ටයිටේනියම්ට කලින් ටයිටේනියම් පාස් වෙච්ච කලින්ම හම්බෙච්ච උච්ච වායුව කවුද
පුළුවන්ද කියන්නේ? දන්නවනේ උච්ච වායු. කොහොමද මේ උච්ච වායු කියන 8 වෙනි කාණ්ඩේ ඉන්නේ හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙනෝන්. පළවෙනි දවසේ කියන්නේ ඕවා. කෙමිස්ට්‍රි පළවෙනි දවසේ කියන්නේ. කවුද මේ උච්ච වායු? මේ බලන්න. 2යි 4යි 10යි මේ 18 වෙනකන් ඉන්නේ මම මෙන්න මේ සෙන්ටර් උච්ච වායුවක් නෙවෙයි. තමයි. ආගන් කියන උච්ච වායු මම මොකද කරන්නේ? ටයිටේනියම්ගේ වින්‍යාසය කෙටි කරලා ලියනවා මෙහෙම. කොහොමද ලියන්නේ? කොට්ටක් දාලා ආගන් වල ලියලා කොට්ට වහලා ලියනවා කවුද? අන්සර් කියන්නේ කවුද? 3d2 කියන්නේ 4s2. පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලි නැද්ද? අප්සරා තේරුණා නැද්ද? පැහැදිලි සර්. සේරම මොකදත් සේරම. හරි සර්. අයන කොහොමද කෙටි කරලා ලියන්නේ? කෙටි කරලා ලියන එක මහලු දෙයක් නෙමෙයි. කිසියම් මූලද්‍රව්‍යයක් එයාට කලින් හිටි උච්ච වායුව ලියලා ඉතින් ටික ලියන්න. අපේ නේන කෙටි කරලා ලියනවා. ඒක ඔක ශබ්දන් කියන්න ඕනේ. මෙන්න මේ වගේ උදාහරණ මේ මැංගනස්. මැංගනස් 25. අන්න මම වාර දෙනවා ලියන්න තනියම. මොකද ලියන්න ඕනේ. දිග එක ලිව්වා අය ලිව්වා. ඊට පස්සේ මම වාර දෙනවා කොපර්. කොපර් 29. ඉස්සර එකපාර ලියන්න එපා. හොදි දිග එක ලියලා කොටු. කියන්නේ සංක්ෂිප්ත කරලා ලියන්න. මේක මේ දෙක කරන්නත් ඕනේ. දැන් ඉස්සර මේ එක්සැම්පල් කියලා දාලා 1 ලියන්න, 2 ලියන්න, 3 4 ඔයා දැන් ලියන්න. 3 4 ඔන්න දැන් කරන්න ඕනේ. ඉස්සර 1 2 කරන්නකො. 1 2 කරලා ඉවර වෙලා තමයි කීය ලියන්නේ දා. 3 4 කරන්න. ඉක්මන් කරන්න හොදේ. 1 2 කරලා ඉවර වෙලා 3 4 කරන්න. හරි නේද? තේරෙනවනේ වැඩි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට උච්ච වායු වින්‍යාසයක් ගැන පහත පරිදි සංක්ෂිප්ත කරලා ලියන්න පුළුවන්. එහෙනම් ඒකට එක්සැම්පල් කියලා දාලා ඉස්සර පළවෙනි එක ලිව්වා. ඊට පස්සේ දෙවෙනි එක ලිව්වා. ඊට පස්සේ තුන ලියන්න. හතර ලියන්න. ටක්කා ලියන ඉවරලා මට කියන්න සර් ඉවරයි කියන මෙසේජ් එකක් දාන්න. අද නෝට් එක අනිවාර්යෙන්ම එක්ක LMS එකට අප්ලෝඩ් කරන්න. ඉතින් වඩා ලේසි දෙයක් මට හෙවන්නකො ප්‍රයිවට් WhatsApp. නැත්නම් ගෲප් එකට දාන්න. මම බලනවා. අනිත් එක ළමයි මේ ගෲප් එකේ ඉන්ඇක්ටිව් වෙන්න එපා ඔයගොල්ලෝ දැන් අපි WhatsApp ගෲප් එකේ ඉන්නවා හරියම ඉන්ඇක්ටිව්. එහෙම එපා හරිද? ආයේ අද ඉපු නෝට් එක දාන්න. මම පොඩ්ඩක් බලන්න නේ. හරි ඉක්මන් කරන්න හරිද? මේකත්
ඉවරයි සර්. ඉවරයි සර්. හරි සර්. තමයි මේ දවස්වල පොඩ්ඩක් වෛරස් ගතියක් තියෙනවා. චිකන් ගුනියා එකේ වහුදේ ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙනවා. දැන් මේ කොළඹ නම් සෑහෙන තියෙනවා. පරිස්සම් වෙන්න හැදුම හරි අමාරු. මම දැනට මේ පන්ති කරාට පොඩ්ඩක් හරි අමාරුවෙන් කරා. හරි බලමු. මැංගනස් ලිව්වනේ. කොපර් ලිව්වනේ. ඔන්න බලන්න දැන් ෂුවර් එකටම වරදී. හොඳේ. මොකද දෙකවල වැරද්දෝ කට්ටිය. කොපර් මැංගනස්. මම දැන් ලියන්නේ කෙටි ෂෝට් ෆෝම් එක විතරයි. මට කියන්නේ මැංගනස් එකපාර එන්න කලින් මැංගනස් එන්න කලින් පුතේ කවුද ඊට කලින් මැංගනස් ඊට කලින්ම ඉක්මනට හම්බ වෙන උච්චවායු කවුද? මැංගනස්ට කලින් හම්බ වෙන මුලින්ම හම්බ වෙන උච්චවායු කවුද? මතකද? මතක නැහැ නේද? අයියෝ. ආගන් ඉන්නේ බලන්න නැද්ද කියලා? ආගන් ඉන්නේ. මම කෙටියෙන් ලියන්නේ. ආගන් කියන්නේ ආගන් ඉවර වෙන්නේ කීයෙන්ද? බලන්න ලිවන ආගන් ඉවර වෙන්නේ 3p6 ගේ. නැද්ද බලන්න? ආගන් ඉවර වෙන්නේ 3p6 3p6 කියන්නේ 18යි. 3p6 ලියුවම පස්සේ ඊට පස්සේ කොහොමද එන්නේ? 3p6 නේ ඊට පස්සේ කවුද පිරෙන්න ඕන කියන්නේ? 4s2 3d5. මට අවංකව කියන්න සංක්ෂිප්තව ලියපු මෙන්න මේක ඔයා මෙහෙම දාවේ. හරිද වැරදිද? මේක තමයි ලියන්න ඕනේ. ආගන්. ඔකේ අක්ෂරාම කොහොමද? මේ තමයි ආන්සර්. ඕක තමයි ආ. සාදෙනි. ඔහොම තමයි. සයන්දු. හරි සර්. ඔබ මේ දෙක මාරු වුණාට කමන්නේ આવද 4s2 3d5 මාරු වුණාට ප්‍රශ්න නැහැ කොහොමද මෙහෙම එන්න ඕන සංක්ෂිප්ත කරලා ලියන්න. බලමු කොපර්. මොන කොපර් නම් අනිවාර්යෙන් හිතනවා වැරදි ඇති කියලා. හැබැයි වරදින්න බෑ ඉතින්. මොකද හරියට හොඳ රහන් හිටියා. කොපර්ත් එන්නේ කොහොම? ආගන් නැවිලා ආගන් ආව 18නේ. මෙහෙම ලියුවද බලන්නවා. මෙහෙම ලියුවද බලන්න. බලමු මෙහෙම ලියුවද කියලා. 4s2 3d9. මෙහෙම ලියුවා යතුස්සන්. මෙහෙමද ලිව්වේ? ඕක දාවේ. සයන්දු මේක දාවේ සයන්දු. නෑ සර්. මේකෙන්න බෑ. මේක ආව කියන ඉතින් අන්න අද දවසේ උගන්වපු එක අවුල් වැඩි. ඕකනේ මේ ඉන්නවනේ. කොපර්ගේ මොකක්ද දෙන්නවනේ? 3d10 වෙලා මෙයා 4s කවුද? 4s 1 වෙන්න ඕන. බලන්න ඕක දාවේ බලන්න. ඔව් සර්. දැන් දැන් අපිට මේමයි. එක්සෑම් එකේ පේපර් එකේ කියලා තිබ්බොත් විතරයි ඔහොම මේ ෂෝට් කරලා ලියන්න ඕනේ. දැන් පේපරේ තියෙනවනේ මේම. කොපර්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. සංක්ෂිප්ත කරන්න කියලා කියලා නෑනේ. එතකොට දිගටම ලියන්න ඕන. කිව්වොත් මේක කිව්වොත් මේ MCQ පාර්ට් එකද රයිටින් පාර්ට් එකද? ඇහෙන්නේ නැහැ පුතේ. මොනවද? ඕකේ MCQ පාර්ට් එකද රයිටින් පාර්ට් එකද? මේ ජනතරම් මේක බොහෝ විට එන්නේ MCQ. මෙහෙමනේ දැන් ඔයාලා දැන් ඉස්කෝලේ ෆස්ට් ටර්ම් කරද්දී ටර්ම් ටෙස්ට් කරද්දී ගොඩක් කරලා නෑනේ. ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් කරද්දී ෆස්ට් යුනිට් එක සෙකන්ඩ් යුනිට් එක තියෙන්නේ. එතකොට මේවා සෙකන්ඩ් එක ලියන පාර්ට් වලට දාලා අහනවා. මම කිව්වේ තේරෙනවද දන්නේ? මම අහන්නේ A level වලටම වයනවනේ. මොකද අද කිලෝ A level පේපර් එක. A level පේපර් එක කරද්දී මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හැම තැනකටම එනවා. මට එන්නේ නැහැ කියන්න බෑ. MCQ අහනවා, ව්‍යුහගතකට සෙට් වෙන්න පුළුවන්, රචනා ප්‍රශ්න වලත් එන්න පුළුවන්. මොකද මේක තමයි මේ බේස් එක. ෆවුන්ඩේෂන් එක. කෙමිස්ට්‍රි වල ෆවුන්ඩේෂන් එක මොකද්ද? මොන වින්‍යාසෙ ලිව්වද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසෙ ලිව්ව. අද අපි කරේ ඒක. මේක බැලුනොත් එන ඔක්කොම එන කේස් වෙනවා. බැරි වෙන්නේ නැහැ ඉතින් පුළුවන් නේ. මේක තමයි ෆවුන්ඩේෂන් එක. තේරෙනවද මම කියන දේ? හැමතැනටම එනවා. බොහෝ විට MCQ අහනවා. දැන් තෝ ආඩි ස්කූල් ටර්ම් ටෙස්ට් ගියොත් මේක ඉතින් හැමතැනම තියෙයි. ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී, රචනා ප්‍රශ්නවලදී, MCQ කීපයක් තියෙයි. හැම එකම කරන්න මේක ඕනේ. මේක දන්නේ නැතුව මොකක්වත් කරගන්න බෑ. එතකොට ඔයාලා මේක සංක්ෂිප්ත කරන්න කිව්වොත් මේක සංක්ෂිප්ත කරලා ලියන්න ඕනේ. නැත්නම් නිකන් ගොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා දිගට ලියන්න ඕනේ. තේරෙනවද අප්සරා සදනි සෙහන්දු? ඔව් සර්. හරි. බලන්න ඊළඟ එක. දැන් මම මේක මහනවා. දැන් එතකොට ළමයි මේ අහන්න දැන් ජූනි මාසේ අපේ වැඩපිළිවෙල. අපි ජූනි මාසේ අපි එතකොට පන්ති ටයිම් ටේබල් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා කිව්වනේ. අපි ඒක අගහරුවාදට shift වෙනවා. ඊළඟ එක අපේ පේපර් ක්ලාස් එක අපි යනවා බදාදා. බදාදා රාත්‍රී. ඒත් අපි දැනට උප ඒකක දෙකක් කරලා ඉවරයි. උප ඒකක දෙකක්. ඒතර
චැප්ටරේ උපයක දෙකට අදාළ කරන පසුගිය පාස් පේපර්ස් සාකච්ඡා කරනවා. අපි ජූලි මාසෙදී හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කවර් කරනවා. ප්‍රථම අයනීකරණ ශක්ති සහ ආවර්ජිතාව වග කියන එක ඉවර කරලා ෆස්ට් යුනිට් එක ඉවර කරන්න තමයි try කරන්නේ. ඒක අමතර පන්ති දානවා මම. ඒ අමතර පන්ති වලට එන්න හරි උදේ වරුවේ දායි අමතර පන්ති. ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ තාම පටන් ගත්තේ නැහැ නේද? අපි ඉස්කෝලේ ඉව නැහැ. පටන් ගත්තද? නැහැ. උදේ වරුවේ වගේ මම දානවා පන්ති. එතකොට එක්ස්ට්‍රා ක්ලාසස් අපි වැඩි කරලා දානවා. ටක් ගාලා මේ පොඩි ස්පෙෂල් පන්තියන් නිසා ටක් ගාලා සිලබස් එක ඉවර කරලා පේපර් ස්ටික් කරලා සූදානම් කරගන්න ඕන. දැන් අපි එක chapter එකක් ඉවරයි. දැන් ඒ කියන්නේ chapter එක අඳලා ලොකු මාතෘකාවක් කරා මොන වින්‍යාසය ලියුවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් උගන්වනවා තව මාතෘකාවක්. හරිද?